ප්‍රභා සංශ්ලේෂණ අඩුපාඩුවට ප්‍රභා සංශ්ලේෂණය කියන එක ඕල් පීඩයක් ඇති මොකක් හරි ඉතින් ප්‍රභා සංශ්ලේෂණ දැන් නැති දන්නේ නැත්නම් දන්නේ නැතේ දැන් මම කියලා දෙන ප්‍රභා සංශ්ලේෂණය කියන මොකක්ද කියලා. සරලම කිව්වොත් ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ දැන් අපේ ඔයාලට තියෙන ශාක ගන්නකො ඔක්කොම හරිත ශාකනේ තියෙන්නේ. ඒ හරිත ශාක ජලය CO2 හිරු එළිය ලබාගෙන කාබනික ආහාර නිෂ්පාදනය කරනවා. අපි ඒකට තමයි ප්‍රභා සංශ්ලේෂණය කියලා කියන්නේ. මොකද්ද ප්‍රභා සංශ්ලේෂණය කියලා කියන්නේ? ජලය හිරු එළිය කියන අමුද්‍රව්‍ය ජලය CO2 කියන අමුද්‍රව්‍ය භාවිතා කරලා හිරු එළිය යූස් කරලා කාබනික ආහාර ශාක නිපදවන සංශ්ලේෂණය කියලා කියන්නේ. මං හිතනවා කොල්ලන්ගේ ටියුට් එකක් කියලා අපේ ටියුට් එක ඕපන් කරගන්න. හරි හරි පාඩමට යන්කෝ. පේනවා. හරි ප්‍රභා සංශ්ලේෂණ. එතකොට මොකද මම ප්‍රභා සංශ්ලේෂණ කියලා කියන්නේ? ජලය කාබන් ඩයොක්සයිඩ් අමුද්‍රව්‍ය විදිහට භාවිතා කරලා හිරු එළියත් භාවිතා කරලා කාබනික ආහාර ඔක්සිජන් වලින් නිපදවන ප්‍රභා සංශ්ලේෂණ. අපි අපිට තියෙන හෘද ශාකනේ. හෘද ශාක කියන්නේ කොළ පාට ශාක වලටම හෘද ශාක. ඒ ශාක මේක ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ කරනවා. හරිද? පෘථිවියේ ජීවීන් ගොඩක් ජීවත් වෙනවානේ. ඒ සෑම ජීවියෙක්ම ඍජුවම හෝ අක්‍රිය ප්‍රභා සංශ්ලේෂණයට යටයි. හැම ජීවියෙකුම ප්‍රභා සංශ්ලේෂණයට යටයි. තේරුණාද? එතකොට දැන් ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ මොකක්ද කියලා කියන්නේ පොඩි අයිඩියා එකක් තියෙනවා. ඒක කරන්නේ කවුද කියන එකත් පොඩි අයිඩියා එකක්. ප්‍රභා සංශ්ලේෂණය කරන්නේ හර්ෂා. දැන් අපිට පුළුවන් ප්‍රභා සංශ්ලේෂණය કોઈ chat එකේ මැසේජ් දාන්න මිනිස්සුන්ට ප්‍රභා සංශ්ලේෂණය කරන්න පුළුවන්. ඔයාලා මාත් එක්ක මේ කතා මොකද මේ ඔන්ලයින් එකක් නැහැ. ඒකට ඕගොල්ලෝ යම්කින පත්තරයක් නෑ. chat එකක් දාන්නවා මිනිස්සුන්ට ප්‍රභා සංශ්ලේෂණය කරන්න පුළුවන්. හෙලෝ ඇනෝ නේද ඔයගොල්ලෝ මාව? හරි මම ප්‍රශ්නයක් අහුවා ඔයගොල්ලෝගේ මිනිස්සුන්ට ප්‍රභා සංශ්ලේෂණය කරන්න පුළුවන්ද? chat එකට දාන්න මැසේජ් එකක් ඔන්ලයින් ක්ලාස් එකක් කරන්න. ඒකට මගේ ඔයගොල්ලෝගේ කනෙක්ෂන් එක තියාගන්න ඕනේ. හරි මිනිසුන්ට ප්‍රභා සංශ්ලේෂණය කරන්න බෑ. ප්‍රභා සංශ්ලේෂණය කරන්නේ හරිත ශාක සහ හරිත ඇල්ගි තමයි ප්‍රභා සංශ්ලේෂණය කරන්නේ. තේරෙනවනේ? කවුද ප්‍රභා සංශ්ලේෂණය කරන්නේ? හරිත ශාක හරිත ඇල්ගි තමයි ප්‍රභා සංශ්ලේෂණය කරන්නේ. හරිද? එතකොට මුලින්ම ස්වයං පෝෂණ විෂම පෝෂණ කියලා ආකාර දෙකක් ඉන්නවා. ස්වයං පෝෂණ කියන්නේ තමන්ට අවශ්‍ය ආහාර තමන් විසින්ම නිෂ්පාදනය කර ගන්නවා තමයි ස්වයං පෝෂණ කියන්නේ. විෂම පෝෂණ කියන්නේ දැන් අපිට ආහාර නිෂ්පාදනය කරන්න පුළුවන් මිනිස්සුන්ට තමන්ගේ ඇඟේ බෑනේ. මිනිස්සු කරන්නේ වෙන කෙනෙක් නිෂ්පාදනය කරපු ආහාර එකක් අධිග්‍රහණය කරනවා. එතකොට අපි විෂම පෝෂක. ශාක කියන්නේ ශාක ස්වයං පෝෂක. ඒගොල්ලෝට ඕනේ ආහාරය නිෂ්පාදනය කරනවා. එතකොට ඒගොල්ලෝ ආහාර නිෂ්පාදනය කරන ක්‍රියාවලිය තමයි ප්‍රභා සංශ්ලේෂණය කියලා කියන්නේ. තේරුණාද? එතකොට ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ CO2 ජලය පාවිච්චි කරලා හිරු එළිය නැත්නම් මේකට ආලෝකය කියලා කියන්න පුළුවන්. හරිද? ඊට පස්සේ හරිත ප්‍රොඩක්ට් තියෙනවා. මේවා යූස් කරලා අමුද්‍රව්‍ය විදිහට CO2 ජලය පාවිච්චි කරලා
හිරු එළිය තියෙනකොට ග්ලූකෝස් දැන ඕටෝ නිෂ්පාදනය කරන එකට තමයි අපි ප්‍රභා සංශ්ලේෂණය කියලා කියන්නේ. සරලව කිව්වොත් මේක තමයි ප්‍රභා සංශ්ලේෂණය කියලා කියන්නේ. දැන් මේක වෙන්නේ මොකද්ද? මේකට බලපාන සාධක ඊට පස්සේ ඒ සාධක ප්‍රභා සංශ්ලේෂණය අත්‍යවශ්‍ය වෙනවා කියන එක පරීක්ෂණාත්මක බලන එක තමයි මේ පාඩමෙන් කරන්නේ. කොටින් කිව්වොත් ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ අමුද්‍රව්‍ය විදිහට CO2 ජලය පාවිච්චි කරලා හිරුවේ තියෙන අවස්ථාවේදී ග්ලූකෝස් O2 නිෂ්පාදනය කරන එක. හරිද? එතකොට මේ පාඩමෙන් අපි කතා කරන්නේ ප්‍රභා සංශ්ලේෂණයට බලපාන සාධක ඒවා ඊට පස්සේ ප්‍රභා සංශ්ලේෂණයේ ප්‍රභා සංශ්ලේෂණ කියන්නේ ඒකට බලපාන සාධක ඊට පස්සේ මේ සාධක ප්‍රභා සංශ්ලේෂණයට බලපානවා කියලා ඔප්පු කරන පැට්‍රිකල් ටිකක් තියෙනවා. ඒ ටික තමයි අපි මේ පාඩමේ කතා කරන්නේ. තේරුණාද ඔයගොල්ලන්ට මෙතෙක් කෙනා කියපු දේවල් ටික තේරුණාද? තේරුණා නම් තේරුණා කියලා chat එකට දානවද මැසේජ් එකක්? හරි. මං හිතනවා ඔයගොල්ලෝ මේ ටියුට් එක ළඟ ඇති කියලා. ටියුට් එක ගන්නවතට අපි ටියුට් එක බලන් යමු. දැන් අපි මෙච්චර කියපු ටික. මේ ටියුට් එකේ පොඩි තැනක මේ පොඩි තැනක් හදා ගන්න තියෙනවා. මම ඒක කියන්නම්කෝ. හරි. පළවෙනි පාඩමෙන් ආවා ප්‍රභා සංශ්ලේෂණය. ප්‍රභා සංශ්ලේෂණය යනු හරිත ප්‍රදාඩංගු සෛල තුල ආලෝක ශක්තිය උපයෝගී කරගෙන කාබන් ඩයොක්සයිඩ් සහ ඔක්සිජන් කියලා තියෙන්නේ. කාබන් ඩයොක්සයිඩ් සහ ඔක්සිජන් නෙවෙයි කාබන් ඩයොක්සයිඩ් සහ ජලය. අන්න එතන හිතෙන්න ඕනේ ටියුට් එක. කාබන් ඩයොක්සයිඩ් සහ ඔක්සිජන් නෙවෙයි කාබන් ඩයොක්සයිඩ් සහ ජලය අමුද්‍රව්‍ය ලෙසගෙන ග්ලූකෝස් සහ ඔක්සිජන් සංශ්ලේෂණය කිරීමේ ක්‍රියාවලිය තමයි ප්‍රභා සංශ්ලේෂණය කියලා කියන්නේ. කියන්නේ ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ හරිත ප්‍රදාරංගු සෛල තුල ආලෝක ශක්තිය නැත්තම් හිරු එළිය ප්‍රයෝගී කරගෙන කාබන් ඩයොක්සයිඩ් සහ ජලය අමුද්‍රව්‍ය ලෙස පාවිච්චි කරලා ග්ලූකෝස් සහ ඔක්සිජන් නිපදවන ක්‍රියාවලිය තමයි ප්‍රභා සංශ්ලේෂණය කියලා කියන්නේ. දැන් මේ ලෝකේ සිද්ධ වෙන හැම දෙයකම බලපාන සාධක තියෙනවනේ. ඕනෙම දෙයක් සිද්ධ වෙන්නේ සාධක මත. හැමදේම සිද්ධ වෙන්න සාධක ඕනේ. සාධක නැතුව මුකුත් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේ තමයි මේ ප්‍රභාව සංශ්ලේෂණයේ ක්‍රියාවලියත් එක එක සාධක ගොඩක් මුතර දාපවතින. ඒ සාධක ගත්තොත් ඒවා ගොඩාක් තියෙනවා. ඒත් අපි ප්‍රධාන වශයෙන් කතා කරන සාධක පිළිබඳව. හරිද? ඒ කියන්නේ ප්‍රභාව සංශ්ලේෂණය සඳහා පවතින සාධක. දැන් මේ ප්‍රභාව සංශ්ලේෂණ කියන ක්‍රියාවලියක් ඒ ක්‍රියාවලියේ සාධක පවතින. දැන් මෙතන බලන්න මෙතන මොනවද තියෙන්නේ? අමුද්‍රව්‍ය විදිහට ගත්තම CO2 ගත්තා. ජලය ගත්තා. හරිත ප්‍රදේශ තියෙනවා. මොකද හරිත ප්‍රදේශ ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ වෙන්නේ. ඒ වගේම හිරු එළිය නැත්නම් ආලෝකය. ග්ලූකෝස් O2 හැදුනේ. එතකොට සාධක කියලා කියන්නේ මොකක් හරි ක්‍රියාවලියක් මොන හරි දෙයක් මගෙන් කන්ට්‍රෝල් කරනවා නම්. දැන් ඕගොල්ලෝගේ ගෙදර තාත්තව කන්ට්‍රෝල් කරනවා අම්මනේ. එතකොට අම්මා කියන්නේ සාධකයක්. ඒ වගේ තමයි මේ ක්‍රියාවලියත් කන්ට්‍රෝල් කරන සාධක තමයි මේවා. එයාගේ අමුද්‍රව්‍ය. දැන් බලන්නකෝ ප්‍රභා සංශ්ලේෂණ බලපාන සාධක. ටියුට් එකේ තියෙනවා ප්‍රභා සංශ්ලේෂණ බලපාන සාධක හතරකේ පළවෙනි එක හරිතප්‍රද, දෙවෙනි එක ආලෝක ශක්තිය, තුන්වෙනි එක ජලය, හතරවෙනි එක කාබන් ඩයොක්සයිඩ්. ඒ කියන්නේ පළවෙනිම සාධකය තමයි ප්‍රභා සංශ්ලේෂණ බලපාන හරිතප්‍රද. දෙවෙනි සාධකය ආලෝක ශක්තිය නැත්තම් හිරු එළිය. මේ හිරු එළියම තමයි ඉතින් ආලෝක ශක්තිය කියලා කියන්නේ. මේක දන්නවනේ. ඊට පස්සේ තුන්වෙනි සාධකය ජලය. හතරවෙනි සාධකය කාබන් ඩයොක්සයිඩ්. මේ පාඩමේ ඔයගොල්ලෝ මේ කලින් ඉගෙනගෙන තියෙන ළමයි ඉන්නවනම් දන්නවා මේ පාඩමේ ප්‍රැක්ටිකල්ස් වගේක් තියෙනවා. ඒ ප්‍රැක්ටිකල් වලින් කරන්නේ මේ සාධක හතර මේ ප්‍රභා සංශ්ලේෂණ බලන විදිය තමයි මේකෙන් බලන්නේ අපි. ඉස්සරහට කතා කරමු මේ ගැන. හරිද? ඊට පස්සේ ටියුට් එකේ තියෙනවා ප්‍රභා සංශ්ලේෂණේ ඵල කියන මාතෘකාව. හරිද? බලන්නකො ටියුට් එකේ තියෙන ළමයි. ඉන්නව මම මේ
හරි ළමයි සෝරි මතක ගත්තා. හරි ප්‍රභා සංශ්ලේෂණ හරි. ප්‍රභා සංශ්ලේෂණේ පළ කියලා ටියුට් එකේ පොඩි මාතෘකාවක් තියෙනවා. ඒකට යන්නකෝ. ඒකේ තියෙනවා සමීකරණ දෙකක්. එකක් වචනෙන් තියෙනවා අනිත් එක තුලිත රසායනික සමීකරණ කියලා දෙකක් තියෙනවා. බලමු අපි මුලින්ම වචනෙන් දෙන සමීකරණය. කාබන් ඩයොක්සයිඩ් ධන ජලය ආලෝක ශක්තිය හයිඩ්‍රජන් ප්‍රද වලින් හැදෙනවා. එතකොට ප්‍රභා සංශ්ලේෂණය කියන ක්‍රියාවලියේ මෙන්න මේක තමයි සිද්ධ වෙන්නේ. මෙන්න මේක තමයි සිද්ධ වෙන ප්‍රභා සංශ්ලේෂණය. ඒ කියන්නේ කාබන් ඩයොක්සයිඩ් ජලයේ අමුද්‍රව්‍ය විදිහට ආලෝක ශක්තිය සහ ආලෝක ශක්තිය තියෙන වෙලාවක හරිත අප්‍රද තුළ කිසියම් ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. ඒකේ ප්‍රතිඵල විදිහට ග්ලූකෝස් සහ ඔක්සිජන් හැදෙනවා. මම මුලින්ම කිව්වා අපි හැමෝම ඍජුවම මේ ලෝකේ ජීවත් වෙන හැම සත්වයකම ඍජුවම ප්‍රාථමික ප්‍රභා සංශ්ලේෂණය කියන ක්‍රියාවලිය කරක් තියෙනවා කියන්නේ. ඒ කියන්නේ දැන් අපිට ආහාර නිෂ්පාදනය කරගන්න බෑ. අපිට තනියෙන් ආහාර නිෂ්පාදනය කරන්න බෑ. අපේ ඇඟ තුළ අපිට ආහාර නිෂ්පාදනය කරන්න. අපි කරන්නේ වෙනත් ජීවියෙක් නිෂ්පාදනය කරපු අපි කරන්නේ. උදාහරණ විදියට දැන් අපිට අපේ ඇඟ ඇතුලේ අපල ගෙඩියක් හදාගන්න පුළුවන් බෑනේ. අපි කරන්නේ ශාකයක් වගේ හදපු ඇපල් ගෙඩියක් අපි කන එක. ඒකෝන අපේ ආහාර සම්පූර්ණ ඒ කියන්නේ සම්පූර්ණ කරන්නේ අපි වෙනත් ජීවියෙක් හදපු ආහාරයක් දෙයක් නෙවෙයි. ඒ නිසා අපි විෂම භෝජනය. ඒත් ශාකය එහෙම නෑ. ශාක තමන්ට අවශ්‍ය ආහාර තමන්ම නිෂ්පාදනය කරගන්න. ඒ නිෂ්පාදනය කරගන්නේ මේ ප්‍රභා සංශ්ලේෂණය කියන ක්‍රියාවලිය නිසා. තේරෙනව නේද? තේරෙනවා නම් තේරෙනවා කියලා මැසේජ් එකක් දාන්න chat එකට. හරි ඕකේ. මේක තමයි ප්‍රභා සංශ්ලේෂණයේ ක්‍රියාවලිය වචනේ. අපි ඒක තුලිත රසායනික සමීකරණයක් විදිහට ලියමු. කාබන් ඩයොක්සයිඩ් CO2 ජලය H2O ආලෝක ශක්තිය ග්ලූකෝස් වල සූත්‍රය මොකද්ද? ඔයාලා ඉගෙනගෙන නැතිනේ ග්ලූකෝස්ගේ සූත්‍රය. දන්නවද? දන්නා ඉන්නවද? හරි ඕකේ ග්ලූකෝස්ගේ සූත්‍රය තමයි C6ක් H12ක් O6ක්. මේක තමයි ග්ලූකෝස්ගේ සූත්‍රය සහ මේක හැදෙනවා O2. මේක තුලිත කරන් පස්සේ C6 sorry CO2 6ක් ජලය 6ක් කාබන් sorry මේ ග්ලූකෝස් එකක් සහ O2 6ක් ඇති. මෙන්න තුලිත රසායනික සමීකරණය. මේක මේ ටියුට් එකේ තියෙනවා ටියුට් එකේ තුලිත කරලා නැහැ. CO2 ඉස්සරහින් 6ක් දාගන්නවා. ජලය ළඟින් 6ක් දාගන්නවා. ඊට පස්සේ O2 ළඟින් 6ක් දාගන්නවා. ඔය 6 දාගන්න. sorry මෙතන වෙනස්. ඔව් 16 නේ ඔය. C6යි H12යි 6යි මේ තමයි ග්ලූකෝස්ගේ සූත්‍රය. හරි. මෙතෙන්ට නම් තේරෙනවද? කියද්දි භෞතික භෞතික අවස්ථා දාන්නේ නැහැ. මේක බයෝ පාර්ට් එකක් නේ. කෙමිස්ට්‍රි පාර්ට් එක තමයි මේව ලියද්දී ප්‍රශ්නයක් භෞතික අවස්ථා දාන්න නැද්ද කියලා. මේ භෞතික අවස්ථා දාන්නේ මේ කෙමිස්ට්‍රි පාර්ට් එක නම් රියැක්ෂන් එකක් ලියනකොට අපි භෞතික අවස්ථා ලියනවා. දැන් මේක කෙමිස්ට්‍රි පාර්ට් එක නෙවෙයි. මේක බයොලොජි පාර්ට් එක. බයොලොජි පාර්ට් වලේ භෞතික අවස්ථා ලියන්නේ නැහැ. නැත්නම් මෙතන ගෑස් ලික්විඩ් මෙතන සොලිඩ් එකක් මේක ගෑස් එකක්. එහෙම දාන්න ඕනේ. ඉතින් අත්‍යවස්ථාව නේද? මම හිතන්නේ ඕන භෞතික අවස්ථා ටික බලන්න ඇති කියලා. හරි කමන්නේ මේ මෙතන තේරෙන්නේ නේද? අපිට ඉවර කරලා ප්‍රභා සංශ්ලේෂණය යනු කියන එක ඉවර කරලා ප්‍රභා සංශ්ලේෂණය බලපන් සාධක ඉවර කරලා ඊට පස්සේ ප්‍රභා සංශ්ලේෂණය පළ. ඒ ටොපික්ස් ටික අපි ඉවර කරමු. හිතන උගලන්ට තේරෙන්නේ නැති කියලා. තේරුණාද? හරි ඕකේ. ඊළඟ පාර්ට් එකට යමු අපි.
ඊට පස්සේ තියෙන්නේ පැට්‍රිකල් ටිකක්. හරිද? දැන් මේ පත්ත මේ අමාරුම කොටස් ටික කියලා තියෙන්නේ පැට්‍රිකල් ටික. පැට්‍රිකල් හතරක් තියෙනවා. පැට්‍රිකල් පහක් තියෙනවා. පළවෙනි පැට්‍රිකල් එකේ පිෂ්ඨ පරීක්ෂාව. හරිද? පිෂ්ඨ පරීක්ෂාව. මම මුලින්ම පිෂ්ඨ පරීක්ෂාව තමයි පළවෙනි පැට්‍රිකල් එක ඕල් දෙන්න. මම කියන්නේ මොකක්ද පිෂ්ඨ පරීක්ෂාව කියන්නේ කියලා සරලව. සංකීර්ණ වෙන්න ඕන. පිෂ්ඨ පරීක්ෂාව කියන්නේ මොකක්ද කියන්නේ? ඒ කියන්නේ දැන් පිෂ්ඨය දන්නවනේ අපි. පාම් පිටි. පාම් පිටි කියන්නේ පිෂ්ඨය. එතකොට ඇපල් ගෙඩියක් ගන්න. ඇපල් ගෙඩියේ තියෙන්නේ සුක්‍රෝස් පිෂ්ඨයක්. මම හිතනවා යුනිට් මේ ග්‍රේඩ් 10 වල සෙකන්ඩ් යුනිට් එකද මම දන්නේ නැහැ. ජීවි රසායනික ඒක යක්ද ඇති ඉගෙනගෙන ඇති. මොනොසකරයිඩ්, නයිසකරයිඩ්, පොලිසකරයිඩ් කියන තුනේම තියෙන්නේ පිෂ්ඨය. ඒවා ඔක්කොම පිෂ්ඨය. කොහොම හරි ඔයගොල්ලෝ අහලා ඇති අයඩින් කියන මූල ද්‍රව්‍යයක් තියෙනවා. අයඩින්. අහලා තියෙනව නේද? මේ chat එකේ දාන්නකෝ මම කතා කරන්නේ. අයඩින් ඔයගොල්ලෝ දන්නව නේද අයඩින් කියන අවස්ථාවක අයඩින් කියලා මූල ද්‍රව්‍යයක් තියෙනවා. හරිද? ඒකේ ඝන අවස්ථාවේ තියෙන්න පුළුවන්, වායු අවස්ථාවේ තියෙන්නත් පුළුවන්, ද්‍රව අවස්ථාවේ තියෙන්නත් පුළුවන්. අපි මෙතෙන්ට ගන්නේ අයඩින් වල ද්‍රව අවස්ථාව. ඒ කියන්නේ නැත්නම් ජලීය අවස්ථාවල. අයඩින් කියලා මූල ද්‍රව්‍යයක් තියෙනවා. ඒකේ ජලීය අවස්ථාව තමයි අපි ඒකෝස්. ජලීය අවස්ථාව තමයි මෙතෙන්ට ගන්නේ. මේ අයඩින් කියන එක්කිනා සාමාන්‍ය ස්වභාවය ඉදිගෙන මුත් නැතුව ජලීය කියලා ඉතින් එයාගේ පාට නිකන් කහ පාටක් නැත්නම් ලා දුඹුරු දුඹුරු පාටක් නැත්නම් කහ පාටක් තමයි මෙයා සාමාන්‍යයෙන් නිකන් ගලිය ඒ කියන්නේ අයිඩින් ජලයේදී කරන නිකන් කහ පාටක් දුඹුරු පාටක් තියෙන්නේ කොහොම හරි පිස්ටේ තියෙන දැනට අපි අයිඩින් දැම්මොත් ඒකේ කලර් චේන්ජ් වෙනවා දැන් දැන් මේ තියෙන්නේ නිකන් පිස්ටේ මේ පිස්ටේ මෙතෙන්ද මේ පිස්ටේ තියෙන දැන් අපි අයිඩින් බිඳුව දෙක තුනක් දැම්මොත් මෙතන කලයක දැන් මෙයා මේ කහ දුඹුරු පාට කෙනෙක් මෙයා මෙතෙන්ට දැම්මම පස්සේ මේ පිස්ටේත් එක්ක මේ අයිඩින් රියැක්ට් කරලා මෙයාගේ කලයක නිල් පාටක් නැත්නම් තද දුඹුරු තද දුඹුරු පාටක් ගන්නවා. එතකොට අපි ගන්නවා මෙතන පිස්ටේ තිබිලා කියලා. ඕක තමයි පිස්ට පරීක්ෂාව කියන්නේ සරලව. මම හිතනවා තේරෙන්නේ නැති කියලා. පිස්ට පරීක්ෂාව කියන්නේ අපි පිස්ටේ තියෙන තැනකට මේ කහ පාට ලාදුඹුරු අයිඩින් දැම්මොත් එතන මේ කපේක චේන්ජ් වෙන නිල් පාටක් තද දුඹුරු පාටක් sorry තද දුඹුරු පාටක් තද නම් පාටක් නම් පාටකට එතන කලර් චේන්ජ් වෙනවා. එහෙම වුණොත් අපි දැනගන්න පිස්ටේ තිබිලා කියලා. ඔක තමයි පිස්ට පරීක්ෂාව කියන්නේ සරලව. තේරුණාද ළමයි පිස්ට පරීක්ෂාව උඹලා කතා කරන්නේ නැහැ නේ. අර උතන chat එකේ ඒක ඔබලා මැසේජ් එකක් දාපම නිකන් ආතල් හරි ඕකේ. සරලව කිව්වොත් පිෂ්ඨ පරීක්ෂා වර්ගය. ඒ කියන්නේ පිෂ්ඨයේ තියෙන දැනට පිටින් දාන්න. මේකේ ජලීය ද්‍රාවණය පිෂ්ඨයේ තියෙන දාන්න. ඊට පස්සේ එතන කලයක නිල් පාටක් තව දම් පාටක් වගේ එනවා නම් අපි අනුමාන කරනවා අනිවාර්යයෙන්ම පිෂ්ඨයේ තිබිලා කියන්නේ. ඒක තමයි පිෂ්ඨ පරීක්ෂාව කියන්නේ. දැන් ප්‍රැක්ටිකල් ලැබ් කරනකොට විදිහට කරනකොට එහෙම කරන්නේ පොඩ්ඩක් ඇඩ්වාන්ස් කරලා ප්‍රැක්ටිකල් ලැබ් විදිහට පදලා. නෝට් එකට යන්නකො. නෝට් එක බලා ගන්න. තමයි වලට මම ඇහෙනවද? මම ඇහෙනවද? ඇහෙනවද අම්මා? කියපල්ලකෝ. උඹලා ඉන්නවද නැත්නම් නෑ. හරි ඕකේ. ක්ලියර් ඇහෙනවනේ අවුලක් නැහැ. හරි 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 හරි
ඊට පස්සේ පිෂ්ඨ පරීක්ෂා. හරිද? දැන් පිෂ්ඨ පරීක්ෂාව දැන් මම කිව්වනේ අයිඩින් අරගෙන අයිඩි එකක් මොකක් හරි පිෂ්ඨෙකින් දැන් දැම්මොත් ඒ කලයක චේන්ජ් වෙන නිල් පාටක් තත් දම් පාටක් වෙනවා. එහෙම වුණොත් අපි දැනගන්න එක පිෂ්ඨේ තිබිලා කියලා. දැන් ඕක රියැක්ෂන් මේ පැට්‍රිකල් එකක් විදිහට කියනකොට එහෙම කරන්නේ වෙනස් කරලා තියෙනවා. මුලින්ම පැට්‍රිකල් එකක් කරනකොට අපි ඒ කියන්නේ පැට්‍රිකල් එක තෙල වගේ දිග දිගට ගන්න නැහැ. ටෙක්ස්ට් බුක් එකේ තියෙනවා වගේ අපි ඒක පොඩ්ඩක් කඩලා AC විදිහට කරලා තියෙනවා. බලන්න ටියුට් එකේ ඇති මේ විස්තරේ ටියුට් එක පෙරලගෙන නොට් එක වැඩේ කරගෙන. හරි ඕකේ ඇහෙනවා ලස්සනට පේනවලු. එහෙනම් එච්චරයි. හොඳට තේරෙලක් තියෙන ළමයාට. හරි ඕකේ මේ පිෂ්ඨ පරීක්ෂාව හරිද? පිෂ්ඨ පරීක්ෂාව මේක දැන් මුලින්ම අපි දැනගන්න ඕනේ පිෂ්ඨ පරීක්ෂාව කරන්න මොනවද අමුද්‍රව්‍ය කියන්නේ. අමුද්‍රව්‍ය ටික තරම් ඉන්න බෑ. මොකද අපි පැට්‍රිකල් එකක් කරනවා මෙහෙම කරන්නේ. ඉස්සරම අවශ්‍ය ද්‍රව්‍ය. ඊට පස්සේ ක්‍රියාපිළිවෙල. ඊට පස්සේ නිරීක්ෂණය දා. ඊට පස්සේ නිගමන. මොකද්ද? අවශ්‍ය ද්‍රව්‍ය. එනවා පළවෙනි එක. ඊට පස්සේ අපි බලනවා ක්‍රියාපිළිවෙල. කොහොමද කරන්නේ මේ පැට්‍රිකල් එක? මොකද්ද වෙන්නේ? තුන්වෙනි එක නිරීක්ෂණය. හතරවෙනි එක නිගමන. මේ පැට්‍රිකල් අපි අද පහක් කතා කරනවා. මේ පැට්‍රිකල් පහ මේ පිළිවෙලට තමයි එන්නේ. මුලින්ම අපි ඉස්සරහම අපි බලමු මොනවද කියලා. දෙවෙනියට බලනවා අපි මොකද්ද වෙන්නේ කියලා. තුන්වෙනියට බලනවා නිරීක්ෂණ. හතරවෙනියට නිගමන ටික බලනවා. මේක තමයි යන්නේ. දැන් මේක තමයි පළවෙනි පැට්‍රිකල් එකේ පිෂ්ඨ පරීක්ෂාව. හරිද? පළවෙනි එක හරිද? මේකට අවශ්‍ය ද්‍රව්‍ය ටිකක් තියෙනවා. මොනවද අපිට අවශ්‍ය වෙන ද්‍රව්‍ය? බීකරයක් ඕනි, පරීක්ෂා නලයක් ඕනි, තෙපාවක් ඕනි, බංසන් දාගයක් ඕනි, ජලය ඕනි, ඉතිරි මන්ත්‍රසාර ඕනි, සම්පත්‍රයක් ඕනි. මම මුලින්ම කියලා මොකක්ද වෙන්නේ කියලා. ටෙස්ට් පරීක්ෂා මුලින්ම කිව්වා. අර මුලින්ම කිව්ව IDC එක. ඒක තමයි සාමාන්‍ය ටෙස්ට් පරීක්ෂා කරන්නේ. ඒක දැන් ප්‍රැක්ටිකල් එකේ වෙන දේ. ප්‍රැක්ටිකල් එකේ වෙන දේ. මෙතන වෙන්නේ අපි සාමාන්‍යයෙන් හොඳ කොළ පාට ගහක කොළයක් ගන්න. හොඳ කොළයක් කියන්නේ දැන් ගස්වල කොළ ගොඩක් කොළ පාටයි තමයි. ඒත් සමහර ඒවා කහ පාට වෙලා තියෙනවා, නිල් පාට වෙලා තියෙනවා. පොඩ්ඩක් හොඳ කොළ පාට තියෙන ශාක පත්‍රයක් හදලා ගන්න. කොළ පාටයක් ගන්න හේතුව තමයි කොළ පාට හොඳත්, ඒ කියන්නේ කොළ පාට ගොඩක් හොඳට තියෙනවා කියන්නේ ඒක හොඳ ප්‍රභා සංශ්ලේෂණය වෙච්ච ශාක පත්‍රයක්. ප්‍රභා සංශ්ලේෂණය හොඳ සිද්ධ වෙලා තියෙනවා කියන්නේ එයාගේ ඇතුළේ පිෂ්ඨය හැදිලා තියෙනවා. නේද? ප්‍රභා සංශ්ලේෂණය වුණොත් නේ ඒ ග්ලූකෝස් හැදෙන්නේ. ග්ලූකෝස් කියන්නේ පිෂ්ඨය. ආ උඹලා ඒක දන්නවනේ. ග්ලූකෝස් කියන්නේ පිෂ්ඨය කියලා දන්නවනේ. මේ ග්ලූකෝස් කියන්නේ පිෂ්ඨයක් කියලා දන්නව නේද? ඒක තමයි එතකොට. හරි ඔකේ. ග්ලූකෝස් කියන්නේ පිෂ්ඨයද? හොඳ කොළ පාට ශාක පත්‍රයක් කියන්නේ එයා හොඳ ප්‍රභාසංශ්ලේෂණය වෙච්ච එකනේ. ප්‍රභාසංශ්ලේෂණය හොඳ වෙලා තියෙනවා කියන්නේ කොටක් හදාගෙන. එයාගේ පිෂ්ඨ ගුණක් තියෙනවා කියන්නේ. ඒතර ඒ වගේ පත්‍රයක් ගත්තොත් අපිට පිෂ්ඨ පරීක්ෂා හොඳට කරන්න පුළුවන් නේ. ඒ නිසා අපි කොළ පාට හොඳ පත්‍රයක් ගන්නවා. පත්‍රයක් අරගෙන වතුර එක්කට දාලා මුලින්ම මොකක්ද තම්බ ගන්නවා. ඒ වතුර එක්කට දාලා තම්බ ගන්න හේතු වෙන්නේ දැන් අර ශාක පත්‍රයක පිටතින්ම තියෙනවා උච්චර්මය කියලා එකක්. ඒ උච්චර්මයේ ඉටි කියුටින් වගේ නැත්නම් ලිපිඩ්ස් වලින් තමයි හදන්නේ. එතකොට උණු වතුර එක්ක මුලින්ම මේ ශාක පත්‍රය දාලා උඩට තම්බ ගත්තොත් ඒ උච්චර්මය ගැලවිලා ඉන්නවා. හරිද? මුලින්ම කරන්නේ ඒක. ඊට පස්සේ උණු වතුරේ තම්බ ගත්ත ශාක පත්‍රය අපි එතිල් මද්දසාර නැත්නම් ඇල්කොහොල් කසිප්පු හරි කමන්නේ උනාරි ඇල්කොහොල් එක්ක ඒක දාලා තම්බ ගන්න. ඊට පස්සේ වෙන්නේ දැන් හිතන්නකෝ මුලින්ම කරන්නේ ජල වතුරක් ගත්තා හොඳ කොළ පාට ශාක පත්‍රයක් ගත්තා මේ ජලය ඊට පස්සේ අපි මේ බංසන් 10ක් අරගෙන හොඳට රත් කර ගන්නවා මේක
රත් කරගෙන උණු වතුරක බවට පරිවර්තනය කරනවා. ඊට පස්සේ මේ ශාක පත්‍රය මේකට දාන්න. දාගෙන තම්බ කරනවා. ඒකෙන් වෙන්නේ මේ ශාක පත්‍රයේ වටේට උච්චාරණය කියලා පොඩි එකක් තියෙනවා. ඉටිකියුට ඉංග්‍රීසි සාකච්ඡා. ඒක අන්වීක්ෂණය වීම එකක් අපිට කෙලින්ම පේන්නේ නැහැ. එච්චර ලොකුවට නෑ. ක්‍රැක් වගේ මේ ශාක පත්‍රෙට මෙහෙම ශාක පත්‍ර නෑ. මම කියන්නේ මේ ඇඳලා ඇඳිනකොට පිළිවෙල රඳින්න බෑ මේ පිටපස්ස තියෙන උච්චාරණය. මේක හැදිලා තියෙන්නේ ඉටි නැත්තම් කියුටින් වගේ ලිපිට වලින් කරන්නේ. මුලින්ම ජලයට මේ ශාකයට රත් කරන් පස්සේ වෙන්නේ මේ මේක ගැලවිලා යනවා. මෙහෙම. හරිද? මුලින්ම කරන්නේ මේක. හරි. ඉතින් වෙනවා හරි. ඊට පස්සේ මේ ශාක පත්‍රෙම මධ්‍යසාරය නැත්නම් ඉතිල් මධ්‍යසාරය. වෙනම පත්‍රේ තියෙනවා අවශ්‍ය නැහැ. කාන්ති පොත් ටික වෙනම තියාගන්න. ඉතිල් මධ්‍යසාරය එක දාන ශාක පත්‍රෙම නැවත අපි රත් කරගන්නවා. එතකොට වෙන්නේ දැන් ශාක පත්‍රේ මම කියවනේ කොළ පාට තමයි අපි ගත්තේ. කොළ පාට වෙච්ච එකක්. එතකොට ඒ ඇයි ශාක පත්‍රේ කොළ පාට වෙන්නේ? ඒ ක්ලෝරොෆිල් තියෙන නිසා නැත්නම් හරිත ප්‍රතිදීන නිසා තමයි ශාක පත්‍රේ කොළ පාට වෙලා තියෙන්නේ. දැන් අපිට මුලින්ම කරගත්ත උණු වතුර එක දාලා උච්චාරණය අයින් කරගත්තා. දෙවෙනියට තමයි අපි එතිල් මධ්‍යසාර මේ උණු කරගන්න යන්නේ. එතිල් මධ්‍යසාර මේක මේ කරගන්නේ මෙයාගේ තියෙන දැන් මෙයා කොළ පාට කොළ හරිද මේක කොළ පාට. මෙයා කොළ පාට වෙන්න හේතුව තමයි කට්ට පුදු තියෙන නිසා. මෙයා කොළ පාටයි කොළ පාට ශාක පත්‍රයක් අපි ගත්තේ මෙයා කොළ පාට වෙන්න හේතුව මෙයාගේ හත්ත ප්‍රතිචින නිසා. අපි කරන්න ඕනේ මේ අයින් කරගන්න. ඉෂ්ට පරීක්ෂා කරගන්න හරිත අපල අයින් කරගන්න. මේ කොළ පාට ශාක පත්‍රය මුලින්ම අපි උච්චාරණය අයින් කරගන්න ඕනේ එක දානක් කරගත්තා. දෙවෙනියට අපි එතිල් මධ්‍යසාරණේ ශාක පත්‍රයෙන් දාලා රත් කරගන්නවා. එතකොට වෙන්නේ මේ එතිල් මධ්‍යසාරවල මේ ප්‍රතිදේ දිය වෙලා ශාක පත්‍රයේ පිෂ්ඨයත් එක්ක එකතු වෙනවා. හරිද? දැන් මුලින්ම කරා උච්චාරණය ඉවර කරගත්තා අයින් කරගත්තා දෙවෙනියට එතිල් මධ්‍යසාරවල කරලා අර්ථ ප්‍රතිටික අයින් කරගත්තා. දැන් අපිට ඉතුරුලා තියෙන්නේ සුදු පාට වෙච්ච පොලිතීන් එකක් වගේ ශාක පත්‍රයක්. තේරෙනවද? පොලිතීන් එකක් දැන් අර පළවෙනිම උච්චාරණය අයින් කරගත්තා. ඊට පස්සේ එතිල් මධ්‍යසාර වල කරගත්තා. එතන ක්ලෝරොෆිල් ටික තියෙනවා. දැන් මේක මුලින් තිබුණු කොළ පාට චේතනිය සුදු පොලිතීන් එකක් වගේ ශාක පත්‍රයක් බවට පත් වෙලා තිනවා. ඒකේ තියෙන්නේ පිෂ්ඨය විතරයි. හරිද? ඊට පස්සේ මුලින්ම කොළ පාට ශාක පත්‍රය කොළ පාටයක් තිබ්බමු කොළ පාට. ඊට පස්සේ මූව ජලය දාලවත් කළා ජල බඳු. රත් කිරීමක් කියන දා මෙහෙම දන්නේ. අර දන්නේ විද්‍යාවට මේ විද්‍යාපන්තියන් රත් කරනවා කියන දා මෙහෙම දන්නේ. රත් කරන් පස්සේ මොකද උච්චාරණය අයින් වෙච්ච ශාක පත්‍රයක් හදනවා. උච්චාරණය හරිද? ඒ උච්චාරණය අයින් වෙච්ච එක මධ්‍යසාරය රත් කරන් පස්සේ එයාගේ ක්ලෝරොෆිල් ටික මධ්‍යසාරය තියෙන්නේ සුදු පාට වගේ. පිෂ්ඨය විතරක් තියෙන පිෂ්ඨය විතරක් තියෙන පත්‍රයක් හදනවා. හරිද? පිෂ්ඨය විතරක් තියෙන ශාක පත්‍රයක් හදනවා. තේරෙනවද? දැන් මොකද පිෂ්ඨය තියෙනවා. අපි පිෂ්ඨ පරීක්ෂා කරන්නේ. දැන් අපි පිෂ්ඨය අඩංගු ශාක පත්‍රයක් පිෂ්ඨය විතරක් තියෙන ශාක පත්‍රයක් හොයාගත්තා. දැන් අපි මෙයාට දානවා I2. I2 දානවා. ඊට පස්සේ දැන් මම කිව්වනේ අර මධ්‍යසාරණ රත් කරද්දී මෙයාගේ පොළ පාට ඒ මධ්‍යසාරණ ඒ වෙච්ච නිසා මෙයා සුදු පාට වගේ කෙනෙක් තියෙන්නේ. අපි එයාට I2 දැම්මන් පස්සේ ඒ පිස්ටේ මේ දැන් මෙයාගේ පිස්ටේ තියෙන්නේ. දැන් මේව දැක්වල පිස්ටේ තියෙන්නේ. මොකද ප්‍රභාසංශයේ වෙච්ච කෙනෙක් අපි ගත්තේ හොඳ කොළපාට මුලින්ම ගන්න කොළපාටේ සංමාත්‍රේ ගත්තේ. පිස්ටේ තියෙනවා. ඒ පිස්ටේට මේ අපි I2 දානකොට ඒ පිස්ටේත් එක්ක දැන් මේ I2 ගත්තම පස්සේ කල එක කහ පාට නැත්තම් දුඹුරු
ඊට පස්සේ මේ කහ පාට දුඹුරු පාට අයිටෝ මේ චක්‍ර පාත්‍රයට දානකොට මේ පිස්ටයත් එක්ක මේ අයිටෝ රියැක්ට් කරලා මෙයා කලර් එක චේන්ජ් වෙනවා නිල් පාටට නැත්තම් තද ගම් පාටට තේරුණාද? තේරලා හරි. අපි මේ ප්‍රැක්ටිකල් එක ඉවර කරලා බ්‍රේක් එකක් ගන්නවා විනාඩි 15ක විතර. අ, මේ ප්‍රැක්ටිකල් එකම ඉවර කරමු. බලන්න නෝට් ලියන්නකො. ක්‍රිෂ්ඨ පරීක්ෂාව අවශ්‍ය ද්‍රව්‍ය බීකරයක් පරීක්ෂා නලයක් තෙපාවක් බන්සන් දාහකයක් ජලය එතිල් මද්දසාර ශාක පත්‍රයක්. දැන් ගොඩක් උන්ට ප්‍රශ්න ඇති මොනවද? තෙපාව මේවා මොනවද ඉන්නෝ මේකට තමයි අපි තෙපා කියලා කියන්නේ. හරිද? තේරෙනවද? මේ වගේ සයන්ස් ලැබ් එකක මෙන්න මේ වගේ තියෙනවා. ඒකට අපි දෙපක් කියලා කියලා කියනවා. ඊට පස්සේ අර මේ ඔයාලා දැකලා ඇති ලැබ් එකේ තියෙන නිකන් පොඩි නිකන් අර මෙහෙම නිකන් ලක්ෂරයක් වගේ සීන් එකක් ගෑස් එකක් මේ සම්බන්ධ කරගෙන අත්තු කරගෙන පුළුවන් පොඩි අයිටම් එකක් තියෙනවා. ඒකට තමයි බන්සන් දාගන්නේ කියන්නේ. මේ තමයි බන්සන් දාග. බීගල කියන්නේ අ මේක කලින් රෙඩි කරගත්තේ නැහැ නැත්නම් ඔයාලට ෆොටෝස් ටිකක් පෙන්නන්න තිබ්බා. කමන්නේ. බීගල කියලා කියන්නේ අර මෙහෙම නලක් තියෙනවා ලැබ් එකේ. මෙහෙම චූටි විස්කම්බය අඩු නලක් තියෙනවා. මේ වගේ නිකන් අපි තේබුණු කෝප්පය වගේ ලොකු එකක් තියෙනවනේ. ඒක තේබුණු ලොකු කෝප්පය වගේ තමයි හිතන්නේ. විනාසන්න බීකරේ බීකරේ කියන්නේ ලොකු එකට. හරිද? ලොකු නෑර කෝප්පය වගේ එකට තමයි බීකරේ කියන්නේ. පරීක්ෂානල කියන්නේ මෙන්න මේවා. තේරුණාද? දැන් අඳුර ගන්න පුළුවන් බීකරේ පරීක්ෂා කරන්න. පොඩ්ඩක් ලොකු එක තමයි බීකරේ කියන්නේ. පොඩි විස්කම්බය අඩු එක තමයි පරීක්ෂානලයක් කියලා කියන්නේ. තේරුණානේ? හරි අවශ්‍ය ද්‍රව්‍ය දැන් ගත්තා බීකරයක් පරීක්ෂා නලයක් තෙපාවක් බන්සන් දාහකයක් ජලය. ඇයි අපි ජලය ගත්තේ? ජලය ගත්තේ අර ශාක පාත්‍රයේ වටේ තියෙන උච්චර්ම අයින් කරලා තමයි ජලය ගත්තේ. මොකද අපි ශාක පාත්‍රය ජලයට දාලා රත් කරාන් පස්සේ ඒකේ උච්චර්ම අයින් වෙලා යනවා. ඒ නිසා තමයි ජලය ගත්තේ. ඊට පස්සේ එතිල් මද්දසාර. එතිල් මද්දසාර ගත්තා අර ක්ලෝරෝෆිල් ටික නැත්නම් හරිත ප්‍රදේශ ටික දිය කරගන්න තමයි අපි මේ එතිල් කරේ. හරි ක්‍රියාපිළිවෙල. හොඳින් හිරුවේ ලැබෙන ස්ථානයක ඇති ශාක පාත්‍රයක් ගෙන ඒ ජලය තම්බන්න. තේරුණාද මම දැන් මුලින්ම හොඳින් ලැබ තිබෙන ස්ථානයක තිබුණු ශක්තියක් ගත්තේ ඒක ප්‍රභා සංශ්ලේෂණය වෙලා හොඳට පිස්ටේ හැදිලා තියෙනවා. ඒ නිසා තමයි ප්‍රභා සංශ්ලේෂණය වෙච්ච තැනක ශාකපත්‍රයක් අපි ගත්තේ. හරිද? ඊට පස්සේ ඒ ජලයෙන් තම්බන්න. ජලයෙන් තැම්බුවේ ඒ ශාකපත්‍රේ වටේ තියෙන උච්චර්ම අයින් කරගන්න තමයි අපි ජලයෙන් තැම්බුවේ. තුන්වෙනි එක. සෝරි දෙවෙනි පොයින්ට් එක. පසුව එම ශාකපත්‍රය මධ්‍යසාර අඩංගු කැකෑරුම් නලයක දමා එම නලය ජල තාපකයක බහ සම්බා ගන්න. කැකෑරුම් නලය කියන්නේ මේ කැකෑරුම් නලය කියන වෙන සීන් නැහැ. පරීක්ෂානලයට තමයි කැකෑරුම් නලය කියන්නේ. එතකොට මුලින්ම කර ජලය දාලා දැම්මා දෙවෙනිට මධ්‍යසාර දාලා කැකෑරුම් නලයක දාලා කොපගත්තා. හරි. ඉන්පසු ඇයි අපි ජලයේ මධ්‍යසාර කරේ? ශාකපත්‍රය එක ළමයා කතා කරන්නේ කමන්නේ. අපි මධ්‍යසාරව දාන්න
පත් කරගන්නේ හරිත ප්‍රදේශ අයින් කරගන්නේ. හරි. ඊට පස්සේ තුන්වෙනි පොයින්ට් එක ඉන්පසු එම ශාක පත්‍රය ජලයෙන් සෝදා ගලෙන් හොදාගන්න දැන් මේක මද්දසාර පත්‍රේ ශාක පත්‍රය. එතකොට ඒකේ මද්දසාර තියෙනවනේ. ඒ මද්දසාර ටික අයින් කරගන්න වෙනවා ජලයෙන් සෝදන්න. හරිද? ජලයෙන් සෝදලා ඊට පස්සේ ඒකට හයිඩ්‍රජන් බිඳු කිහිපයක් තමා වර්ණ විපර්යාසය. ඔව් ඒ ළමයා තමයි කතා කරන්නේ. හොඳ ළමයෙක්. ඒ වගේ ළමයි තමයි කතා කරන්නේ බොරුවනම් මට. හොඳට කතා කරන ළමයි. තැන්ක් යූ කතා. කොහොමරි ඊට පස්සේ අපි ශාක පත්‍රයට අයිඩින් බිඳු කිහිපයක් දානවා. අයිඩින් බිඳු කිහිපයක් දැම්මම පස්සේ කහ පාට නැත්නම් දුඹුරු පාට අයිඩින් අර ශාක පත්‍රයේ තියෙන පිස්ටත් එක රියැක්ට් කරලා ඒකේ කලර් එක නිල් පාට වෙන තදපත් වෙනවා. ඒක තමයි මේ ප්‍රශ්න පරීක්ෂාව. ඊට පස්සේ නිරීක්ෂණ. හරිතප්‍රද මධ්‍ය හරිතප්‍රද මධ්‍යසාර තුන දියවි ද්‍රාවණයේ කොළ පාට හැරෙන අතර පත්‍රය සුදු පාට වේ. මම කිව්වනේ දැන් අර මේ අපි මධ්‍යසාර එක්ක දාලා ශාක පත්‍රය මධ්‍යසාර එක්ක ශාක පත්‍රය දාලා මේක කම්බ ගත්තේ මම කිව්වා මේක මේ හරිතප්‍රද ටික දිය වෙලා ටික සුදු පාට පොලිතින් එකක් වගේ ශාක පත්‍රයක් තමයි අපිට ඉතුරු වෙන්නේ කියලා. ඒක තමයි මේ කියන්නේ. හරිතප්‍රද මධ්‍යසාර තුන දියවි ද්‍රාවණයේ කොළ පාට හැරෙන අතර පත්‍රය සුදු පාට වේ. හරිද? ඊට පස්සේ නිගමනය. අයිඩින් බ්‍රාන්ස් දැමෝ විට ශාකපත්‍රය නිල් හෝ තදදම් පැහැ වුවහොත් ඒ තුළ පිස්ටනේ ඉපදී ඇත. මං කිව්වනේ අයිඩින් කියන්නේ අයිඩින් කියන්නේ I2 ගේ එක්වස්ට් එක කා පාට නැත්තම් දුඹුරු පාට කෙනෙක්. මෙයා පිස්ටේ තියෙන තැනට දැම්මන් පස්සේ මෙයාගේ දුඹුරු පාට නිල් පාට චේන්ජ් වෙනවා. දැන් මෙතන පිස්ටේ අපි පිස්ටේ විතරක් තියෙන ශාකපත්‍රයක් හදාගෙන ඒකට I2 දානවා. ඒ I2 ශාකපත්‍රයේ තියෙන පිස්ටත් එක රියැක්ට් කරලා මේකේ කලයක මේ ශාකපත්‍රයේ කලයක නිල් පාට නැත්තම් තද තදම් පැහැට හැදෙනවා. ඒක තමයි වෙන්නේ. ඔය තමයි ප්‍රශ්න පරීක්ෂාව. තව ප්‍රැක්ටිකල් අපිට තියෙන 1 2 3 4 හතරක් තියෙනවා. අපි මේ හතර විනාඩි 15ක වගේ බ්‍රේක් එකක් අරන් කරමු. නැත්නම් විනාඩි 5 වැඩිනේ. විනාඩි 10ක් වගේ. මීටින් එක ලීව් වෙන්න එපා. මීටින් එක ඉන්න විනාඩි 10ක වගේ බ්‍රේක් එකක් අරන් ආයෙ එන්න. හරි ඕකේ ඕකේ. ඔය කතා කරපු ළමයින්ට ගොඩක් තැන්ක් යූ. මේ ඔයාලා නිසා තමයි මෙච්චර ඇටක් ආවා. ඔයාලා නැත්නම් මට ඔබට කරන්න බෑ. බොහොම ස්තුතියි. ඔත්තව කරන් දෙන්න. තැන්ක් යූ. හොඳට තේරුණා නම් එච්චරයි. ඔයාලට තේරුණා නම් ඒක තමයි මගේ සතුට. හයි ළමයි. ඔයගොල්ලෝ ආයෙත් එන්න මේ පොඩි වෙලාවක් ගත්තේ අපි පළවෙනි දවසේ මේ කැමරා සෙටප් එකේ පොඩි අවුලක් ගියා. ආයෙ හදාගන්න ගියේ. මං ගමු නේද අපි? ප්‍රේසන් හරි ඕකේ. අපි පටන් ගමු.
හරි දැන් අපි පිෂ්ඨ පරීක්ෂාව හරි පිෂ්ඨ පරීක්ෂාව කියන එකේ පද්ද වෙන්නේ කියලා ගන්නවා. සරලවම කිව්වොත් අපි මේ පොඩ ඉන්න පිස්ටේ විතරක් තියෙන විදිහට ශාක පත්‍රයක් හදාගෙන ඊට පස්සේ අයිඩීන් දාලා චෙක් කරලා බැලුවා ඉතින් පිස්ටේ තියනවාද කියලා. මොකද පිස්ට පරීක්ෂා කරන්නේ. ඉතින් පිස්ට පරීක්ෂාවේදී පිස්ටේනේ පරීක්ෂා කරන්නේ. එතකොට අපි කරේ ශාක පත්‍රයක් අරගෙන ඒක පිස්ටේ තියෙන විතරක් තියෙන විදිහට හදාගෙන ඒකට අයිඩීන් දාලා ඒකේ කලර් චේන්ජ් එක බලගත්තා මේකේ පිස්ටේ තියෙනවා කියලා අපි තමයි කරන්නේ. ඒක තමයි පිස්ට පරීක්ෂාව කියන්නේ. දෙවෙනි එක තමයි දැන් තමයි යන්නේ මේක බිකෝ පැට්‍රිකල්ස් ටික දැන් යන්නේ අපි. හරිද? පැට්‍රිකල් හතරක් තියෙනවා. ඒකේ ඒ පැට්‍රිකල් වලින් කරන්නේ මේ දැන් අර ප්‍රභාසංශ්ලේෂණය මුලින්ම කිව්ව ප්‍රභාසංශ්ලේෂණයට ප්‍රභාසංශ්ලේෂණය වෙන්න සාධක බලපාන කියලා කොටස් ඒවා සාධක හතරක් මම කිව්වා මතකයිද සමහරට මතක ඇති මම හිතන මතක ඇති කියන පළවෙනි සාධකය තමයි හරිත අප්‍රදේශ ආලෝක ශක්තිය ජලය කාබන් ඩයොක්සයිඩ් ඔයා තමයි ප්‍රභාසංශ්ලේෂණයට සාධක ඒ කියන්නේ නැත්තම් ඒ සාධක මත ප්‍රභාසංශ්ලේෂණය කියන ක්‍රියාවලිය රඳාපවතිනවා එතකොට අපි දැන් මෙතනින් චෙක් කරන්න යන්නේ ඒ පැට්‍රිකල් කරලා චෙක් කරන්න යන්නේ ඒ එක සාධක එක සාධක ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලියට කොහොමද බලපාන්නේ පැට්‍රිකල් ඉස්සුවෙන් අපි දැන් චෙක් කරන්න යන්නේ පළවෙනි පැට්‍රිකල් පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ ටියුට් එකේ දැන් මම පළවෙනි පැට්‍රිකල් එක තමයි ප්‍රභා සංශ්ලේෂණයට ආලෝක ශක්තිය අවශ්‍ය බව පෙන්වන්නේ ඒකේ රූපයක් තියෙනවනේ ඒ රූපේ පල්ලහැකට යනවා මේ පල්ලහැගේ රූපේ උඩට එන්න ඕනේ හරිද මේ පැට්‍රිකල් එක කරන්නේ මෙච්චරයි. මුලින්ම දැන් අපි යන්නේ ප්‍රභා සංශ්ලේෂණය කියන ක්‍රියාවලියට ආලෝකයේ අංශකම් පෙන්වන්නේ. මුලින්ම පැය 48ක් අඳුර තියාගත්තු ශාකයක් අපි ගන්නවා. පැය 48ක් අඳුර තියාගත්තු ශාකයක් ගන්නවා අපි. ඇයි පැය 48ක් අඳුර තියාගත්තු ශාකයක් ගන්න අපි? පැය 48ක් ශාකයක් අඳුර තියනවා කියන්නේ එයාගේ ප්‍රභා සංශ්ලේෂණය වෙලා නැහැ. කියන්නේ එයාගේ ප්‍රභා සංශ්ලේෂණය නැවතිලා තියෙන්නේ. දැන් ප්‍රභා සංශ්ලේෂණය වෙන අනිවාර්යයෙන්ම නාමක කියන්නේ එතකොට මෙයා පැය 48ක් විතර අකුර තිබ්බ පස්සේ මෙයාගේ ප්‍රභා සංශ්ලේෂණයක් වෙලා සිද්ධ වෙලා නැහැ. ඒ කියන්නේ මෙයාගේ පිස්ටය ඇදලා නැහැ. එහෙම ප්‍රභා සංශ්ලේෂණය කියන එක සීමා කරනවා අපි පැය 48ක් අඳුර තියන්නේ. හරි. පැය 48ක් අඳුර තියාගත්තේ ශාකයක් අපි ගත්තා. මේ චිත්‍ර නම් මේ ලොකෝට හිතන්න බෑ. චිත්‍ර නෙමෙයි ඉගෙන ගන්න නම් ශිෂ්‍යත්ව පන්ති ඉගෙන තව එකක් මේ ඒ හුරුතල් කරන සීන් අකුරු බෝල ලියන සීන් නෑ ශිෂ්‍යත්ව පන්තියක් නෙවෙයි මේ මගේ පැටියෝ කියලා එහෙම කතා කරන්නේ ශිෂ්‍යත්ව නෙවෙයි බං මොඩ ගන්න නම් තේරෙල් ගන්න මේ පැටියෝ ගන්න බෑනේ ඒ නිසා මේ දැන් උඹලා ලොකුයි ඒක තේරුම් ගනිමු කොහොම හරි පැය 48ක් අඳුර තියාගත්ත මේ ශාකයක් ගත්තා ඊට පස්සේ ඒ ශාකයේ ආසන්න වශයෙන් සමාන පත්‍ර දෙකක් අපි හොයා ගන්නවා. කියන්නේ මේ දෙක නම් එහෙම හරියටම සමාන නෑ. හරි. කොහොමත් බං ශාකයක සමානම පත්‍ර හොයාගන්න මාර්ගෙට. කොහොම හරි ආසන්න වශයෙන් සමාන පත්‍ර දෙකක් අරගෙන අපි එකක් කළු පාට ටේප් එකකින් නැත්නම් කළු පාට පොඩි තින් එකකින් කවර් කර ගන්නවා. මේ කළු පාට පොඩි ශාක පත්‍රයක් ගැන ශාක පත්‍රේ පොඩි කොටසක් කළු පාට පොඩි තින් එකකින් ආවරණය කර ගන්නවා. හරිද? අනිත් එක මේ සුදු පාට පොඩි තින් එකකින් වගේ ආවරණය කර ගන්නවා. දැන් මේ ගත්ත ශාකය මේ ශාකයක් වගේ නම් පේන්නේ නැහැ. ශාකයක් කියලා හිතන්නකෝ. දැන් මේකේ ශාකය හරි. කොහොම හරි මේ ශාකය පැය 48ක් අඳුරේ දින තමයි ගත්තේ. ඇයි පැය 48ක් අඳුරේ තිබ්බේ? අඳුරේ තිබ්බේ ප්‍රභා සංශ්ලේෂණය නවතින්නේ නැහැ. ඒ කියන්නේ මෙයාගේ ප්‍රභා සංශ්ලේෂණය වෙලා කාබනික ආහාර නැහැ. පැය 48ක් අඳුරේ තිබ්බනේ. ආලෝකෙ තිබුණේ නැහැ නේ. ඒ නිසා මෙයාගේ ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ වෙලා නැහැ. ඊට පස්සේ ඒ ගත්ත ශාකයේ ආසන්න වශයෙන් සමාන ශාක පත්‍ර දෙකක් අරගෙන එක ශාක පත්‍රයක් කළු පාට පොලි තින් එකකින් ආවරණය කරගත්තා. අනිත් එක සුදු පාට වගේ පොලි තින් එකකින් ආවරණය කරගත්තා. හරිද? ඊට පස්සේ මේ ශාකය දැන් තියෙනවා ආලෝක දින්දරක්. පැය 3ක් 4ක් විතර. පැය 3ක් 5ක්. පැය 3ක් 5ක් විතර දැන් මේක තියෙනවා. දැන් මොකද වෙන්නේ? දැන් මෙයාට ආලෝකය වැටෙනවානේ. දැන් පැය 44ක් අඳුර තිබ්බු නිසා ප්‍රභා සංශ්ලේෂණයක් වුණේ නැහැ. ඒත් දැන් මෙයා ආලෝකය වැටෙන තැනක තිබ්බන් පස්සේ මේ ශාක පත්‍ර වල ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ වෙනවා. හරිද? දැන් ආලෝකය තියෙනවනේ. එතකොට දැන් අර කළු පාට ටේප් එකකින් වැහුවන් පස්සේ වෙන්නේ මොකද්ද? ඇයි මෙතන එකක් කළු පාට පොලිතින් එකකින් වහලා අනිත් එක
සුදු පාට පොලිතින් එකකින් වහන්නේ. දැන් කළු පාට පොලිතින් එකේ වැහුවාම එයාගේ හරහා ආලෝකේ ගමන් කරන්නේ නැහනේ. ආලෝකේ ගමන් කරන්නේ නැහනේ. ආලෝකේ ගමන් කරන්නේ නැති හින්දා එයාගේ මේ මාක් කරපු හරිය ප්‍රභාසංශයේ එක්ක වෙන්නේ නැහැ. ඒ කියන්නේ කාබනික ආහාර හැදෙන්නේ නැහැ. ඒත් මේ සුදු පාට ටේප් එකකින් වහපු තැන සුදු පාට ටේප් එකකින් සෝරි පොලිතින් එකේ වහුවාම ඒ සුදු පාට හරහා ආලෝකේ ගමන් කරනවානේ. ඒතකොට මෙයාගේ ටේප් එකේ වැහුවට මේකේ ප්‍රභාසංශයේ සිද්ධ වෙනවා. මෙයාගේ ටේප් එකේ වහපු තැන ප්‍රභාසංශයේ සිද්ධ වෙන්නේ නැහැ. ඒකයි එකක් කළු පාටින් වහලා අනිත් එක සුදු පාටකින් වහන්නේ. කොහොම හරි ඊට පස්සේ මේ පත්‍ර දෙක අරගෙන අපි අර පිෂ්ඨ පරීක්ෂාව කරලා බලනවා. අපි මුලින්ම පිෂ්ඨ පරීක්ෂාව කරේ. ඒ පරීක්ෂාව කරලා බලන්න. දැන් මට කියන්නේ මේ හිතලා ටිකිරි මොලෙන් හිතලා කියන්නකෝ. දැන් මෙයාගේ මේ දැන් මේ පත්‍රේ මේ පත්‍රේ A කියලා ගමු. මේ පත්‍රේ B කියලා ගමු. මේ පත්‍රේ හරිද? ඒ පත්‍රේ මෙහෙම තියෙනවා. මේ තමයි පොලිතින් එක වහම තිබුණු පටිය. මේ B පත්‍රේ. මේ තමයි එතන B පත්‍රේ පොලිතින් එක වහම තිබුණු පටිය. දැන් පොලිතින් අයින් කරලා තියෙනවා නිකම් මේ පටියක් විතර ඇත්තේ. දැන් අපි මෙතන පිෂ්ඨ පරීක්ෂාව කරොත් මේකේ මොකක් නිල් පාට නෙවෙයිද මොකක් නිල් පාට වෙන්නේ නැති වෙන්නේ. නිල් පාට වෙන්නේ පිෂ්ඨ පරීක්ෂාවේ අන්තිම නිරීක්ෂණ නිල් පාටක්නේ. මොකක් නිල් පාට වෙයිද මොකක් වෙන්නේ නැති වෙන්නේ. කියන්න බලන්න හිතලා. දැන් ඒක පත්‍රය ගත්තන් පස්සේ ඒ පත්‍රේ මේවා වැහුන්නේ නැහැ. මේ කොටස් ටික වැහුන්නේ නැහනේ. ඒ කොටස් ටික වැහුන්නේ නැති නිසා ඒ කොටස් ආලෝකයෙන් නිරාවරණය වෙච්ච නිසා මේවල පිෂ්ඨය හැදෙන ප්‍රකාශනය. ඒත් මේ කෑල්ලේ කළු පාටක් කිව්වහම නිසා ආලෝකය ගමන් කරේ නැහැ. ආලෝකය ගමන් කරේ නැති හින්දා මෙයාගේ මේ පටිය විතර ප්‍රභාව සංශ්ලේෂණය වුනේ නැහැ. ඒ නිසා මෙයාගේ පිෂ්ඨය හැදුන්නේ නැහැ. ඒ නිසා මෙයාගේ මේ හරිය මේ මැද අර කළු පාට පොඩි දිනේ වහලා තිබුණු හරිය පිෂ්ඨය හැදුන්නේ නැති හින්දා පිෂ්ඨ පරීක්ෂාවට ප්‍රොජෙක්ට් කරන්නේ නැහැ. ඒ කියන්නේ මෙයාගේ මෙතන නිල් මොකද පිෂ්ඨ පරීක්ෂාව කරනවා මේ කොලේට. ඊට පස්සේ මෙතනත් නිල් මෙතන එහෙම මුකුත් නැහැ. නිකන් අර තිබුණු කොළ පාටම තමයි තියෙන්නේ. ඒකට හේතුව දැන් මොකද? අයි මෙයාගේ මේ කටිය කළු පාට පොඩි දින්න එකේ වක් තිබුණේ. කළු පාට පොඩි දින්න එකේ වක් තිබුණ නිසා උතර ප්‍රභාව සංශ්ලේෂණය නැහැ. ආලෝකයක් බැරි වුණා. ආලෝකයෙන් බැරි වෙච්ච නිසා ප්‍රභාව සංශ්ලේෂණය සිද්ධ වුණේ නැහැ. ඒ නිසා පිෂ්ඨ පරීක්ෂාව කරනකොට පිෂ්ඨය හදලා නැහැ මේ හරිය. ඒ නිසා පිෂ්ඨ පරීක්ෂාවට පිටචාර දැක්ුවේ නැහැ. ඒත් මෙයාගේ බලන්න මෙයා සුදු පාට පොඩි දින්න එකේ වහලා තිබෙන්නේ. පාර ගම්මේ පොඩි දින්න එකේ වහලා තිබේ. ඒ නිසා මෙයාගේ හරහා ආලෝකේ ගමන් කරා ආලෝකේ ගමන් කරන නිසා මෙයාගේ මේ හරිය පිෂ්ඨය හදුනා. මෙයාගේ මෙතනත් පිෂ්ඨ පරීක්ෂාව නිල් පාට දක්වනවා. මෙතනත් දක්වන නිල් පාට. මෙතනත් නිල් පාට දක්වනවා. එතකොට එහෙම දක්වන්න හේතුව මෙයාගේ ආලෝකය කියන්නේ මේ බිඳාය නිල් පාට දක්වන ප්‍රභාසංශය වුණා ප්‍රභාසංශය වෙච්ච නිසා නිල් පාට වෙන්නේ. මෙයාගේ මේ කළු පාටේ මොකද තිබුණා ආලෝකයට ගමන් කරන්න බැරි වුණා. ආලෝකයට ගමන් කරන්න බැරි වෙච්ච නිසා මෙයාගේ පිට පිෂ්ඨ පරීක්ෂාවට රියැක්ට් කරන්න පිෂ්ඨ නැහැ. එතකොට ඒකෙන් අපිට නිගමනය ගන්න පුළුවන්නේ මෙතනින් ආලෝකේ තිබුණොත් තමයි ප්‍රභාසංශය නෙවෙන්නේ කියලා. නේද? තේරෙනව නේද? ටිකිරි මොලේට තේරෙනව නේද? තේරුණා නම් ඊ කතාව. මේ තේරෙනව ඒ කියන්නේ තේරෙනව නේද දැන් මේක අත්‍යවශ්‍ය වුණා කියලා ප්‍රභාසංශය නෙවෙන්නේ. ඇයි? දැන් ආලෝකය අවශ්‍ය නැත්තම් මෙයාගේ දැන් මෙතනින් කුණු පාටක් අහුවා කියලා අවුලක් නැහැ. මෙයාගේ ප්‍රභාසංශය සිද්ධ වෙලා මේ පිෂ්ඨ හැදෙන්නේ පිෂ්ඨ හැදුනා නම් මෙයාගේ නිල් පාට මේ පිෂ්ඨ පරීක්ෂාව නිල් පාට වෙනවනේ. උන් නැහනේ උන් නැත්නම් මෙයා හර ආලෝකය යන්න බැරි වුණා මේකට. ආලෝකය යන්න බැරි වෙච්ච නිසා මෙයාගේ ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ වුන්නේ නැහැ. ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ වෙච්ච නැති හින්දා ග්ලූකෝස් හැදුන්නේ නැහැ. ග්ලූකෝස් නැත්නම් පිෂ්ඨය හැදුන්නේ නැහැ. ඒ නිසා පිෂ්ඨ පරීක්ෂාවට මේ පිළිතුර දැක්ුවේ නැහැ. තේරුණා නේද? තේරෙන්නේ නැති කියලා හිතෙන්නේ නැති. ඒක දෙකමයි ඉතින් ආලෝකය කියන්නේ මේ ප්‍රභා සංශ්ලේෂණය සඳහා ආලෝක ශක්තිය ඕනේ බව පෙන්වීම කියන්නේ ඔය පැට්‍රල් එකෙන්. ඔකේ රොබේ බාර වෙන්න ඕනේ. සමා වෙන්න. hina වෙන වැඩි කෙනෙක් සමා hina වෙන්න. හරි නේද මේ පැට්‍රල් එක? තේරුණා නේ වෙච්ච දේ? තේරුණාද ළමයි? තේරුණා. තේරුණා නම් ඉච්චරයි. හරිද? මොකද්ද උනේ? අපි සන්නාසයෙන් විෂාක්තේ සමාන ශාක පත්‍ර දෙකක් ගත්තා. ඒ ශාක පත්‍ර දෙක එකක් කළු පාට පොලිතින් එකකින් ආවරණය කරන පොඩි පටියක්. අනිත් ශාක පත්‍රය සුදු පාට පොලිතින් එකකින් ආවරණය කරන කළු පාටකින් ආවරණය කරන එක ලෝකයට යන්න බෑ. බැරි හින්දා යාගේ ප්‍රභාසංශය නැතිද වෙන්නේ නැහැ.
ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ වෙන්නේ නැති හින්දා පිෂ්ඨය හැදෙන්නේ නැහැ. පිෂ්ඨය හැදෙන්නේ නැති නිසා කළු පාට ආවරණය කරපු එක්කෙනාගේ ඒ පටිය පිෂ්ඨ පරීක්ෂාවට ප්‍රතිචාර දක්වන්නේ නැහැ. ඒත් සුදු පාට පොලිතින් එකකින් ආවරණය කරානේ. එයාගේ හරහා ආලෝකයට එන්න පුළුවන් නේ. මෙයාගේ හරහා ආලෝකයට එන්න පුළුවන් නිසා එයා පිෂ්ඨ පරීක්ෂාවට ප්‍රතිචාර දක්වුවා. එතකොට ඒකෙන් අපිට පෙන්නනවා කියන්නේ ප්‍රභා සංශ්ලේෂණය කියන ක්‍රියාවලියට ආලෝක ශක්තිය ඕනි කියන එක එතනින් අපිට පැහැදිලි වෙන හරියට ඔබේ නෝට් එකේ ප්‍රභා සංශ්ලේෂණ ආලෝක ශක්තිය බව ප්‍රභා සංශ්ලේෂණයට ආලෝක ශක්තිය අවශ්‍ය බව පෙන්වීම. අවශ්‍ය ද්‍රව්‍ය. පෝච්චියක සිදුවන ලද පැලයක් පෝච්චියක සිදුවන ලද පැය 48ක් අඳුරේ තිබූ ශාකයක්. ඇයි පැය 48ක් අඳුරේ තියන්නේ? මුගේ අර මූ ඒ කියන්නේ සාමාන්‍ය එළිය තිබුණ එකක් වුණොත් මුගේ පිෂ්ඨය හැදලා තියෙනවනේ මේ වෙනකොට. දැන්ටමත් හැදලා තියෙනවා. ප්‍රභා සංශ්ලේෂණ පිෂ්ඨය හැදලා තියෙනවනේ. ඒතකොට ඒක පරීක්ෂණයකට අර එහෙනම් ඒතකොට එනං අර කළු පාට පටේ ගාපු දැනත් මේ නිල් පාටට වෙන්න මොකද කලින් පිස්ටේ තිබිලා තියෙනවනේ. අර එන්නේ ඒක වළක්වන්න තමයි පැය 48කට අඳුර තිබ්බයක් ගන්න. තේරෙනවද? තේරෙනවද? තමයි හරි. හරි. ඊට පස්සේ පැය 48ක් පොඩි උන් එක්ක වෑගියා. ඕගොල්ලෝ ඉගෙන ගන්න මාතෘකාවේ ප්‍රශ්න මැද නේද? කමන්නේ. ඉගෙන ගන්න දෙනවා මට ඉන්න අනාගතේට. බාධක මැද තමයි ඉගෙන ගන්නේ. හරි අපි ගියන් යන් පැය 48ක් අඳුර තිබු ශාකයක් ගත්තා. ඊට පස්සේ පිෂ්ඨ පරීක්ෂාවට අවශ්‍ය ද්‍රව්‍ය ගත්තා. කළු සහ අවර්ණ පුලිතින් පටි ගත්තා. හරිද? දැන් මේ බඩු ටික හරි. ඊට පස්සේ ක්‍රියාපිළිවෙල. පැය 48ක් අඳුර තිබු ශාකයේ සමාන ප්‍රමාණයේ පත්‍ර දෙකක් තෝරා ගන්න. හරිද? A සහ B අර මම ගත්තේ මම ලකුණු කරේ A B පත්‍ර. එimhe තෝරාගත් A පත්‍රයේ යම් කොටසක් කළු පොලිතිනෙන්ද B පත්‍රයේ යම් කොටසක් අවර්ණ පොලිතිනෙන්ද අවර්ණය කරන්න. පසුව මෙම ඇටුම පැය 3-5 කාලයක් හිරු එළිය වැටෙන ස්ථානයක තබන්න. A හා B පත්‍ර සඳහා පිෂ්ඨ පරීක්ෂාව සිදු කරන්න. නිරීක්ෂණය. අයිඩීන් සමග A පත්‍රයේ කළු පොලිතින් වලින් ආවරණය වී ඇති කොටස වර්ණ විපර්යාසයක් නොදක්වයි. ඇයි වර්ණ විපර්යාසයක් සිද්ධ වෙන්නේ නැත්තේ යාගේ? වර්ණ විපර්යාසයක් සිද්ධ වෙන්නේ නැත්තේ එයාගේ කළු පාට පොලිතින් එකකින් අංක කරලා තිබුණේ. ඒ නිසා එයාගේ ගමන් කරේ ආලෝකය ගමන් කරේ නැති හින්දා එයාගේ ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ වුණේ නැහැ. ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ වුණේ නැති හින්දා පිෂ්ඨය හැදුන්නේ නැහැ. පිෂ්ඨය හැදුන්නේ නැති හින්දා එයාගේ පිෂ්ඨ පරීක්ෂාවට ප්‍රතිචාර දක්වන්නේ නැහැ. හරිද? B පත්‍රයේ ආවරණ පොලිතින් වලින් ආවරණය කර B කොටස වර්ණ පරාසයක් දක්වයි. ඒ ඉතින් B එක ආවරණ පොලිතින් එකකින් ආවරණය කරේ. එතකොට එයා හරිය ආවරණ පොලිතින් එක හරහා ආලෝකයට ගමන් කරන්න පුළුවන් නේ. ආලෝකයේ ආවරණ පොලිතින් එක හරහා ගමන් කරලා එතන ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ වෙනවා. පිෂ්ඨය හැදුනා. ඒ හැදිච්ච පිෂ්ඨයේ පිෂ්ඨ පරීක්ෂාවට ප්‍රතිචාර දක්වුවා. හරි. නිගමනය. ප්‍රභා සංශ්ලේෂණය සඳහා ආලෝක ශක්තිය අවශ්‍ය වේ කියන එක නිගමනයට හේතුව. කළු පොලිතිනෙන් ආවරණය කර තිබූ ශාක පත්‍රයේ එම කොටස් හිරු එළිය නොලබන බැවින් එම කොටසේ ප්‍රභා සංශ්ලේෂණය සිදු වී නොමැත. එම නිසා අයඩින් ද්‍රාවණයේ සහ වර්ණ විපර්යාසයක් සිදු නොවේ. අවර්ණ පොලිතිනයේ සහිත පත්‍රයට හිරු එළිය ලැබුණු නිසා ප්‍රභා සංශ්ලේෂණය සිදු වී පිෂ්ඨය නිපද වී තිබේ. ඒ නිසා අයඩින් ද්‍රාවණය සහ වර්ණ විපර්යාසය සිදු වේ. අර මං කියපු තමයි. තේරුණාද? තේරුණාද ළමයි? ආ තේරුණා ඉච්චර. හරි. අපි ඊළඟ පරීක්ෂාවට යන්න. දැන් අපි ප්‍රභා සංශ්ලේෂණයේ ආලෝක ශක්තිය අවශ්‍ය බව පෙන්නවා. දැන් තියෙන්නේ ප්‍රභා සංශ්ලේෂණයට කාබන් ඩයොක්සයිඩ් ඕනි කියන්නේ. ඕක මේකෙත් මෙච්චරයි කරන්නේ. හරිද? මේකෙත් කරන්නේ මුලින්ම අර වගේම පැය 48ක් අඳුර තියාගත්ත ශාකයක් අපි ගත්තා. ඇයි මේ පැය 48ක් අඳුර තියාගත්ත ශාකයක් ගත්තේ? පැය 48ක් අඳුර තිබ්බම මම ප්‍රභා සංශ්ලේෂණය වෙන්නේ නැහැ. ප්‍රභා සංශ්ලේෂණය වෙලා අර පිෂ්ඨය හැදිලා නැහැ. ඒක ලීසි අපිට මේ අන්තිම පිෂ්ඨ පරීක්ෂා කරන්න ලීසි. මේක තමයි පැය 48ක් අඳුර තියාගත්ත ශාකයක් ගත්තා. මේක පැය 48ක් අඳුර තියාගත්ත එකක්. හරිද? ගත්තා. ඒක අරගෙන ඒකෙත් අර ආසන්න වශයෙන් සමාන විශාලත්වයෙන් දෙන පත්‍ර දෙකක් පොලිතින් දෙකකින් ආවරණය කරගත්තා. එක පොලිතින් එකක් එක පොලිතින් එකකින්. හරිද?
එක දැන් මේකත් AB කියලා නම් කරමු A B A පොලිතින් එකට අපි KOH දානවා. KOH කියන්නේ මොනවද? පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ්. KOH කියන්නේ පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ්. එකට පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් දානවා. අනිත් එකට ජලය දානවා. හරිද? ඇයි මෙහෙම පොලිතින් එකක් නාමකරණය කරන්නේ? දැන් අපි මොකද්ද මේ යන්නේ? ප්‍රභා සංශ්ලේෂණය සඳහා CO2 අවශ්‍යව පෙන්වන්නේ. හරිද? CO2 කියන්නේ වායුවක්නේ. එතකොට මේක පොලිතින් එකෙන් වහන්න නැතුව තිබ්බොත් මේක හැම වෙලාවෙම වායු වලට දාන්නේ. එතකොට හැම වෙලෙම CO2 වෙනවනේ. ඒක පරීක්ෂණයට බාධාවක්. ඒක වළක්වන්න නිශ්චිත වායු ප්‍රමාණයක් ගන්න නම් අපි මේ ඒ පත්‍රයේ පොලිතින් එකකින් වහන්නේ. තේරුණාද? ඒ පත්‍රයේ පොලිතින් එකකින් වැහුවම පස්සේ මේක ඇතුළේ තියෙනවනේ දැන් වායු. එතන CO2 තියෙනවනේ. අන්න ඒ යන්නේ පරීක්ෂණය සඳහා නිශ්චිත CO2 ගන්න අපි මම පොලිතින් එකකින් වහන්නේ. නැත්නම් හැම එක පොලිතින් එක ඇරලා දීපුවම හැම එකකම තේනවා ප්‍රශ්න ගොඩයි. ඒ නිසා නිශ්චිත වායු ප්‍රමාණයක් ගන්න CO2 ප්‍රමාණයක් ගන්න මේක පොලිතින් එකකින් වහන්නේ. හරි දැන් මේක නිශ්චිත වායු ප්‍රමාණයක් ගන්න දෙන්න. ඊට පස්සේ මේක මේ අපේ දැන් පැය 48ක් අගට තියාගත්ත එක අරගෙන එක ආවරණය කරන අනිත් එක ආවරණය කරලා එකට ජලය දැම්මා අනිත් එකට TOH දැම්මා ඊට පස්සේ මේක පැය 3ක් 5ක් අතර කාලයක් හිරු එළිය වැටෙන තැනකට තිබ්බා. දැන් මොකද්ද වෙන්නේ? දැන් මේක මේ අවර්ණ පොලිතින් එකකින් ආවරණය කරන මේකට හිරු එළිය කියන ප්‍රභා සංශ්ලේෂණය කරනවා. ප්‍රභා සංශ්ලේෂණය වෙලා මේවල පිෂ්ඨ හැදෙන්න ඕනේ. හරිද? දැන් මේකෙන් අපි ඔප්පු කරන්නේ නැහැ ප්‍රභා සංශ්ලේෂණය CO2 ඕනේ කියලා. හරි. දැන් මම මේක කියන්නේ මුලින්ම කියන්නේ මේ KOH එකට දානවා අනිත් එකට ජලය දානවා. ජලය නම් අවුලක් නැහැ. කිසිම මුකුත් වෙන්නේ නැහැ. දැන් අපි මේ විශේෂයෙන් KOH දාන්නේ නෙමෙයි. පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් දාන්නේ. පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ CO2 ප්‍රශෝෂණය කරනවා. ඒ කියන්නේ මුට CO2 පේන්න බෑ. CO2 කියන්නේ කාබන් ඩයොක්සයිඩ් පේන්න බෑ. කාබන් ඩයොක්සයිඩ් ඉන්න තැනකට මේක දැම්මොත් මේ ඒ කාබන් දැන් මුට CO2 පේන්න බෑ. එහෙම දැම්මම මුට CO2 කරන්නේ. මුට CO2 පේන්න බෑ. පොඩි ළමයි කියන්නේ පොඩි ළමයි CO2 පේන්නේ නැහැ. CO2 දැක්කම කිව්වා. CO2 දැක්කම ඒ CO2 කිව්වා. ඒ වගේ දැක්කම ඒ කියන්නේ CO2 පේන්නේ නැහැ. CO2 දැක්ක තියෙන තැන දැම්මොත් ඒ CO2 එක්ක ප්‍රතික්‍රියා කරලා පොටෑසියම් බයිකාබනේට් හැදෙනවා. මේක ඕනේ නැහැ ඔයගොල්ලෝ. මේ හැදෙන එක ඕනේ නැහැ කොහොම හරි මෙතන වෙන්නේ මෙච්චර. ඒ කියන්නේ මූ දාන්නේ මූ දැම්මොත් මූ එතන වටේ තියෙන CO2 එක පේන්නේ නැහැ. මේ CO2 එක අරගෙන පොටෑසියම් බයිකාබනේට් වලටපත් වෙනවා. ඒකෝට ඒ වෙන නිසා මේ වටේ තියෙන CO2 අඩු වෙනවා. ඒ වටේ තියෙන CO2 ටික අඩු වෙන නිසා ඒ CO2 කියන්නේ ප්‍රභා සංශ්ලේෂණය දැන් මම ප්‍රභා සංශ්ලේෂණය මේ සමීකරණය මොකද්ද? CO2 H2O හිරු එළිය නැත්නම් ආලෝකය කය හරිතප්‍රද ග්ලූකෝස් ධන O2 මොකනේ ප්‍රභා සංශ්ලේෂණයේ සමීකරණය. එතකොට CO2 කියන්නේ මේ ප්‍රභා සංශ්ලේෂණයේ ප්‍රධාන අමුතුමක් නේ. දැන් මූ දාපු නිසා මූ මෙතන CO2 ටික ඔක්කොම උරා ගත්තන් පස්සේ මෙතන ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ වෙන්නේ CO2 නැති වෙනවනේ. එතකොට මේ පත්‍රේ ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ වෙයිද? තමයි කියන්න බෑ. නෑ. සිද්ධ වෙන්නේ නැහැ. ඇයි සිද්ධ වෙන්නේ නැත්තේ? ඇයි මේ මෙතන CO2 කියන්නේ ප්‍රභා සංශ්ලේෂණයේ ප්‍රධාන අමුද්‍රව්‍ය. එතකොට මෙතන තියෙන KOH වලින් මෙතන තියෙන CO2 ඔක්කොම ටික ගත්තන් පස්සේ මෙතන ප්‍රභා සංශ්ලේෂණය වෙන්නේ CO2 නෑනේ. ඒ නිසා මෙතන ප්‍රභා සංශ්ලේෂණය කියන දෙයක් වෙන්නේ නැහැ. එතකොට මේ පත්‍ර දෙක අපි අරගෙන ඒ පත්‍ර දෙකට පිෂ්ඨ පරීක්ෂා කරොත් මේක පිෂ්ඨ පරීක්ෂා කරන ප්‍රතිචාර කොයිද? මේ පත්‍රේ. මේ පත්‍රේ අරගෙන පිෂ්ඨ පරීක්ෂා කරොත් මේ පත්‍රයේ මේ පිෂ්ඨ පරීක්ෂාවට ප්‍රතිචාර දක්වයිද? කියන්න බලයි ළමයි. පිකිරි මුලින් හිතලා. ඒ පත්‍රෙත් ගත්තා B පත්‍රෙත් ගත්තා. අපි ඒ පත්‍රෙට පිෂ්ඨ පරීක්ෂාව කරනවා. B පත්‍රයට පිෂ්ඨ පරීක්ෂාව කරනවා. එතකොට B පත්‍රයේ පිෂ්ඨ පරීක්ෂා ප්‍රතිචාර දක්වයිද? B පත්‍රයේ B පත්‍රයේ පිෂ්ඨ පරීක්ෂාවට ප්‍රතිචාර දක්වන්නේ නැහැ. ඇයි හේතුව? ඇයි මෙතන KOH දැම්මා අපි. KOH දාපු නිසා ඒ KOH වලින් අර CO2 උරාගත්තා. CO2 උරාගත්ත නිසා මෙයාට ප්‍රභා සංශ්ලේෂණය වෙන්න CO2 නැහැ.
අන්න හරි. අන්න හරි. ඒ ඇබ්සෝබ් කරපු නිසා CO2 ටික මෙයාට දැන් මේ ප්‍රභාසංශය බෑ වෙන්න ප්‍රභාසංශය වෙන්නේ නැහැ. ඒ නිසා මෙයාගේ ප්‍රභාසංශය වෙන්නේ නැති නිසා මෙයාගේ පිෂ්ඨය හැදෙන්නේ නැහැ. පිෂ්ඨය හැදෙන්නේ නැති නිසා B පත්‍රය මේ පිෂ්ඨ පරීක්ෂාව කරාට වැඩක් නැහැ. මුගේ පිෂ්ඨය හැදිලා නැහැනේ. ඒ නිසා මුගේ මේ නිල් පාටක් පිෂ්ඨ පරීක්ෂාවට පිටචාර් දක්වන්නේ නැහැ. ඒ පත්‍රය අවුලන්නේ නැහැ. ජලයේ දැන් මේ ජලයේ CO2 ගන්න නැහැනේ. අන්න හරි. පාට මුකුත් වෙනසක් වෙන්නේ නැහැ. අනිත් විදිහම එනවා. දැන් ඒ පත්‍රය ගන්නකො. ඒ පත්‍රය ගත්තන් පස්සේ ඒ පත්‍රේ මේ ජලයනේ දැම්මේ. ජලය දැම්මන් පස්සේ ජලය මගින් CO2 ඇබ්සෝබ් කරගන්නේ නැහැ නේ. උරා ගන්න නැහැ නේ. ඒ නිසා එයාගේ CO2 එහෙම තියෙනවනේ. එහෙම තියෙන නිසා ඒ CO2 අරගෙන ඒ ශාක පත්‍රයේ ප්‍රභා සංශ්ලේෂණය සිදු කරනවා. ප්‍රභා සංශ්ලේෂණය සිදු කරලා ඒ පත්‍රයේ පිෂ්ඨය හැදෙනවා. ඒ පත්‍රයේ පිෂ්ඨය හැදෙන නිසා ඒ පත්‍රයේ පිෂ්ඨ පරීක්ෂාවට පෙච්චාර දක්වනවා. ඒ පත්‍රය දක්වනවා B පත්‍රය දක්වන්නේ නැහැ. තේරුණාද? තේරුණා නේද? මෙච්චර. ඒක තමයි දෙවෙනි පැට්‍රිකල් එක. ඒ කියන්නේ ප්‍රභා සංශ්ලේෂණයට CO2 ඕනි කියන එක පැට්‍රිකලි මත් නැහැ. තේරෙන්නේ නැති කියලා හිතලා මම ආයෙත් විස්තර කරන්නේ නම් මෙච්චර වුණේ. පැය 48ක් අඳුර තියාගත්ත ශාකයක් ගත්තා. පැය 48ක් අඳුර තියාගත්තක් ගත්තේ මොකද එයාගේ කලින් ප්‍රභා සංශ්ලේෂණ පිෂ්ඨය හැදිලා නැහැ. මොකද ඒක අපේ DC පැට්‍රිකල් එකේ පිෂ්ඨ පරීක්ෂා කරන්නේ. තේරුණාද? ඒකනේ පැය 48ක් අඳුර තියාගත්තක් ගත්තේ. ඊට පස්සේ ඒක අරගෙන ඒකේ සමාන පත්‍ර දෙකක් අරගෙන එකක් දෙකම පොලිතින් දෙකකින් ආවරණය කරලා එක පොලිතින් එකක් ඇතුළට KOH දානවා. එක පත් ඒ කියන්නේ B පත්‍රයට මේකට KOH දැම්මා. මේකට ජලය දැම්මා. එතකොට මුගේ KOH නිසා මුගේ වටේ තියෙන CO2 ටික KOH ගත්තා. ගත්ත නිසා මුගේ CO2 නැති වුණා. CO2 නැති වුණ නිසා මොකද CO2 කියන්නේ ප්‍රභා සංශ්ලේෂණය. ප්‍රධාන අණුද්‍රව්‍යයක් නේ. ඒකට CO2 නැති වුණා කියන්නේ දැන් මෙයා ප්‍රභා සංශ්ලේෂණය වෙන්නේ නැහැ කියන එකනේ. දැන් මෙයාගේ ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ වුණේ නැහැ. සිද්ධ වුනේ නැති හින්දා මේ පිෂ්ඨයක් හැදුන්නේ නැහැ. පිෂ්ඨයක් හැදුන්නේ නැති හින්දා මෙයා පිෂ්ඨ පරීක්ෂාවට පිටචාර දැක්වේ නැහැ. ඒත් මෙයාගේ හිම සින්නක් වුන්නේ නැහැ. මෙයාගේ ජලය තිබුණේ. මෙයාගේ හොඳට CO2 තිබුණා. CO2 තිබුණ නිසා මේ ශාක පත්‍රයේ මේ CO2 ප්‍රභා සංශ්ලේෂණය කරා. ප්‍රභා සංශ්ලේෂණය කරලා පිෂ්ඨය හැදුවා. ඒ නිසා පිෂ්ඨ පරීක්ෂාවට පිටචාර දැක්වුවා. මොකද තමයි වුනේ. හරි ඊට පස්සේ අවශ්‍ය අමුද්‍රව්‍ය පෝච්චියක සිටු වූ ශාකයක් පිෂ්ඨ පරීක්ෂාව සඳහා අවශ්‍ය ද්‍රව්‍ය සමාන ප්‍රමාණයේ පොලිතින් මොන දෙකක් KOH ද්‍රාවණයක් ක්‍රියාපිළිවෙල පැය 48ක් අඳුරේ තිබූ ශාකයක් සමාන ප්‍රමාණයේ ශාක පත්‍ර දෙකක් තෝරගත්තා. ඊට පස්සේ පාරදූෂ්‍ය පොලිතින් මණුගෙන ඒවාට වෙන වෙනම පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් නැත්නම් KOH ද්‍රාවණයක් සහ ජලය දමන්න. ඒමත් කරා. ඊට පස්සේ D පත්‍රය D කියන්නේ B තමයි කොහොම හරි හරි මේ තමයි ඊට පස්සේ ඒක පසුව මෙම ඇටුම පැය 3-5ක් කාලයක් හිරු එළිය වැටෙන ස්ථානයේ තමයි. ඇයි අපි පැය 3-5ක් පතර කාලයක් හිරු එළිය ඉන්නේ? මෙයාගේ ප්‍රභා සංශ්ලේෂණය නතර වෙලා තියෙන්නේ. ප්‍රභා සංශ්ලේෂණය ආයෙ සිද්ධ කරන්න දුන්නේ පැය 3-4ක් කාලයක් හිරු එළිය වැටෙන තැනයි තිබ්බේ. දැන් මෙයාගේ ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ වුණා. නිරීක්ෂණය. අයිඩීන් සමග KOH ක්‍රමයේ සහිත බෑගයේ තුල තිබූ පත්‍රය වර්ණ විපාක රැසන් නොදක්වයි. තේරුණාද? KOH තිබූ එක පත්‍රය අයිඩීන් එක වර්ණ විපාක දක්වන්නේ නැහැ. ජලයේ තිබුණ එකේ පත්‍රයේ අයිඩීන් එක වර්ණ විපාක දක්වනවා. ඒකට හේතුව තමයි දැන් මෙයාගේ ප්‍රභා සංශ්ලේෂණය වුණේ නැහැ. මෙයාගේ වුණේ නැහැ. ඒකේ හේතුව තමයි මෙයාගේ තිබුණ CO2 ටික මේකේ වචන නැත්තා. මම අර කිව්වේ මෙයා මේ මුට පේන්ටර් එකේ මේ CO2 කියලා මොකට ළමයි කිව්වා CO2 ගිලනවා. මූ CO2 ගිලපු නිසා මෙයාගේ CO2 නැති වුණා. CO2 නැති වුන නිසා මම ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ වෙන්න බෑ. ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ වුනේ නැත්නම් මෙයාගේ පිෂ්ඨය හැදුන්නේ නැහැ. ඒ තමයි වෙන්නේ. නිගමනය. ඒකෙන් තේරෙන්නේ අපිට දැන් මෙයා පිෂ්ඨ පරීක්ෂාවට පෙච්චාර දැක්ුවේ නැහැ. මෙයා පිෂ්ඨ පරීක්ෂාවට පෙච්චාර දැක්වුවා. මෙයා දැක්කේ නැති වෙන්නේ හේතුව තමයි මෙයාගේ CO2 ටික මෙයා ගත්තා. මෙයා ගත්ත නිසා මෙයාට CO2 නැති වුණා. CO2 නැති වුන නිසා ඒ CO2 පාවිච්චි කරන්න බැරි වුණා. බැරි වෙච්ච නිසා මෙයා පිෂ්ඨ පරීක්ෂාවට පෙච්චාර දැක්ුවේ නැත්තේ. ඒකෙන් අපිට නිගමනයට එන්න පුළුවන්. CO2 කියන එක ප්‍රභා සංශ්ලේෂණ අත්‍යවශ්‍ය සාධකයක්. නිගමනයට හේතුව. දීපත්‍රයේ සහිත බෑගය තුළ KOH මගින් බෑගය තුළ CO2 අවශෝෂණය කරනවා. අන්න හරි. ඇබ්සෝබ් කර ගන්න CO2.
එබැවින් දී පත්‍රයට CO2 නොලැබුණු නිසා ප්‍රභාසංශය සිදු වී නැත. එම නිසා අයඩින් ද්‍රාවණය සමග වර්ණ පරාසය නොදක්වයි. C පත්‍රයට CO2 ලැබෙන නිසා ප්‍රභාසංශය සිදු වේ නැත. එබැවින් අයඩින් ද්‍රාවණය සමග වර්ණ පරාසය සිදු වේ. තේරුණා නේද? හරි 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 හරි. හරි. ඊට පස්සේ දැන් මතක ඇති ප්‍රභාසංශය මොනවද දැන් අවශ්‍ය සාධක? පළවෙනි එක හරිත අපි පිළිවෙලට ගත්ත නෝට් එකේ තියෙන විදිහට පළවෙනි එක හරිත අප්‍රදීප. දෙවෙනි එක ලෝක ශක්තිය. තුන්වෙනි එක ජලය. හතරවෙනි එක කාබන් ඩයොක්සයිඩ්. අපි මෙතනින් ප්‍රභාසංශයට ආලෝක ශක්තිය ඕන එක නිර්ණය කළ බැලුවා මේ කළු පාට පොලිතින් එකක් ගාන සීන් එකක් කරේ. අන්න ඒකෙන් අපි තමයි ප්‍රභාසංශයට ආලෝක ඕන කියන එක. ඒ පැට්‍රිකල් එක කරා. දැන් ටිකට් ඉස්සරකට එකෙන් ගහගත්තා අපි කාබන් ඩයොක්සයිඩ් ඕන කියලා. ප්‍රභා සංශ්ලේෂණයට. දැන් අපි කරන්නේ නැහැ ප්‍රභා සංශ්ලේෂණයට ජලය ඕනි කියන එක. ප්‍රභා සංශ්ලේෂණය සඳහා ජලය ඕනි කියන එක පරීක්ෂණාත්මක නිර්ණය කරන්න තමයි යන්නේ. සෝරි ජලය නෙමෙයි. හරිතප්‍රද සෝරි. ප්‍රභා සංශ්ලේෂණය සඳහා හරිතප්‍රද ඕනි කියන එක පරීක්ෂණාත්මක නිර්ණය කරන්න තමයි යන්නේ. හරිද? වද දන්නවා නේද? වද කියලා ශාකයක් තියෙන වද කියලා දන්නවා. දන්නව නේද? වද දන්නේ නැති උන්නේ නැහැ නේ. අර කොකා කෝලා දන්නේ නැති උන්ගේ වද දන්නේ ඉන්නව නෑ. වද දන්නව නේද ඔක්කොම? අර වද මල් පිපින්නේ රතු පාට සුදු පාට. අයියෝ වද දන්නේ නැති ළමයිත් ඉන්නවා. කමන්නේ වද දන්නේ නැති ළමයිට කියන්නේ වද කියලා තියෙනවා. ඒක මල් වර්ගයක්. අ ඒක ඒකේ මල් පිපෙනවා. කොහොම හරි පාට පාට පිපෙනවා. මල් ගහක් එක එච්චරයි. වද දන්නේ නැති ළමයිත් ඉන්නවා. අර කොකා කෝලා දන්නවද? කොකා කෝලා බීලා තියෙනවද? හ්ම්. ඕකේ. හරි වද දන්නවා. වද දන්න ළමයි වද දන්නේ නැති ළමයි ගෲප් එකට මැසේජ් එකක් දාන්න අපි වදවල ෆොටෝ එකක් දානවා ඒගොල්ලෝ. හරි ඕකේ. කොහොමද වද ශාකයේ සාකච්ඡා කරන්නේ? නැත්තම් ටෝටල් එක. අර සමහර සූත්‍ර තියෙන කොළ පාට එකේ තැන් තැන් වල නිකන් සුදු පාටින් අර වර්ණය අඩු වෙච්ච වගේ තැන් තියෙනවා දැකලා සමහර හැම කොළෙම කොළ පාට නෑනේ. සමහර කොළවල සමහර තැන් වල නිකන් සුදු පාට ඉඩස් වගේ තියෙනවා. එහෙම දැකලා තියෙනවද ඔයාලා? දැකලා නැද්ද? වයි කියන්නේ මේ කියන්නේ ශාක පත්‍රය ගත්තා. මේ ශාකපත්‍රේ සමහර තැන් වල නිකන් අර සුදු පාට වගේ හිල් තියෙනවා. දැකලා නැද්ද හිල් වෙච්ච ශාක පත්‍ර? පණුව කාලා හරි හිතන්න පණුව දැකලා තියෙනවද? පණුව කාපු ශාක පත්‍ර කතා කරන ළමයෙක් දැන් කතා කරන්නේ. හරි ඔකේ. කොහොම හරි ශාක පත්‍ර වල මෙහෙම සමහර තැන් වල සිදුරු තියෙනවා. සිදුරු තියෙනවා කියන්නේ දැන් ශාක පත්‍රයේ කොළ පාට වෙන්නේ ක්ලෝරොෆිල් තියෙන නිසා. දැන් එතන සිදුරු තියෙනවා කියන්නේ ක්ලෝරොෆිල් ලෙෆ්ට් කියන එකනේ. එයාගේ එතන ක්ලෝරොෆිල් නැහැ. ක්ලෝරොෆිල් නැති නේ ඒස්ටි ප්‍රභාසංශ්ලේෂණ සිද්ධ වෙන්න බෑනේ. අන්න ඒක තමයි මේ පැට්‍රිකල් එකෙන් අපි අරගෙන ඉන්නේ. ඒ කියන්නේ දැන් මේක අරගෙන මේ තියෙන නැත්නම් පණුවක පත්‍රයක් අරගෙන ඉන්දියන් පරිස්සමක් ඒකට අපි ඒක පිෂ්ඨ පරීක්ෂාව කරලා බලන මේ ශෝක පත්‍රයට. පිෂ්ඨ පරීක්ෂාව කරන් පස්සේ මේ හිඩස් ඇරුණම ඉතුරු ඔක්කොම තැන් ටික නිල් පාට වෙනවා. හිඩස් තියෙන තැන් ටික නිල් පාට වෙන්නේ නැහැ. හරි සරලයිනේ මම කියන්නේ. ඉතින් නිල් පාට වෙන්න කියන්නේ නැහැ නේ මෙතන. ඇයි හේතුව? මෙතන ක්ලෝරොෆිල් නැහැනේ. මෙතන ලෙෆ්ට් මෙතන ලෙෆ්ට් ක්ලෝරොෆිල් ලෙෆ්ට් වෙලා තියෙනවා. මෙතන ක්ලෝරොෆිල් නැහැ. ක්ලෝරොෆිල් නැති ඉන්න ප්‍රභාසංශය හැදෙන්නේ නැහැ. ඒ නිසා පිෂ්ඨය හැදෙන්නේ නැහැ. පිෂ්ඨය හැදෙන්නේ නැති නිසා පිෂ්ඨ පරීක්ෂාවට පිටචාර දක්වන්නේ නැහැ. තේරුණාද? එච්චරයි. කියනවා පිෂ්ඨ පරීක්ෂාව. එතන මහා කියනවා පිෂ්ඨ පරීක්ෂාව.
ප්‍රභා සංශ්ලේෂණයට හරිත ප්‍රද අවශ්‍යයි පරීක්ෂා කිරීම. අවශ්‍ය ද්‍රව්‍ය. විචිත්‍ර පත්‍ර සහිත සාග පත්‍රයක්. විචිත්‍ර පත්‍ර කියන්නේ අර වගේ විචිත්‍ර පත්‍රයක් කොහොමද ගෙප් වෙලා තියෙනවා නම් මොනවාරි දැන් ඒක තමයි විචිත්‍ර සාග පත්‍රයක් කියන්නේ. ඒ කියන්නේ නැන්ද මේ තැන් තියෙනවා නම් මීයෝ කන්නේ සාග පත්‍ර මේ උණුන් කරන්නේ කදල්කෝකේ කොයි සතෙක් කාන්නේ තමයි මෙන්න එහෙම නැත්නම් කොහොම හරි ආනේ ඒ වගේ තමයි විචිත්‍ර සාග පත්‍රයක් කියලා කියන්නේ. එතකොට විචිත්‍ර සාග පත්‍රයක් ගත්තා සුදු කඩදාසියක් අපි ගන්න මොකද මේ සලකුණු කියලා ශිෂ්ට පරීක්ෂාවට අවශ්‍ය ද්‍රව්‍ය ක්‍රියාපිළිවෙල විචිත්‍ර පත්‍ර සහිත සාග පත්‍රයක් ගෙන එහි විචිත්‍ර බව සුදු කඩදාසියෙන් සටහන් කරගන්න. පසුව එම පත්‍රය සඳහා ශිෂ්ට පරීක්ෂාව සිදු කරන්න. නිරීක්ෂණය සුදු පැහැති ස්ථානවල වර්ණ විපර්යාසයක් නොමැත. ඉතිරි කොටස් වල තදම් පාට හෝ නිල් පාට නිරීක්ෂණය වේ. හරිනේ මම දැන් මෙතන මේ ශිෂ්ට පරීක්ෂාව මේකට කරන් පස්සේ ඒ මෙතන නිකන් පිස්ටේට මේ පිස්ටාන දක්වන විදියක් නැහැ නේ මෙතන පිස්ටේ නැහැ නේ මොකද හේතුව මෙතන ක්ලෝරොෆිල් නැහැ. ඉතින් හිල්ලලා තියෙන්නේ මෙතන ක්ලෝරොෆිල් නැහැ. ක්ලෝරොෆිල් නැති හින්දා ප්‍රභාසංශය සිද්ධ වෙන්නේ නැහැ. ප්‍රභාසංශය සිද්ධ වෙන්නේ නැති හින්දා මෙතන පිස්ටේ හැදුන්නේ නැහැ. පිස්ටේ හැදුන්නේ නැති හින්දා පිස්ට පරීක්ෂාවට මෙතන ප්‍රතිචාර දක්වන්නේ නැහැ. තේරුණා නේද? නිගමනයට හේතු හරිත ප්‍රදාඩංගු නොවන නිසා පත්‍රයේ සුදු විචිත්‍ර පැහැති ස්ථානවල ප්‍රභාසංශයෙන් සිදු වී නොමැත. එබැවින් එම ස්ථානවල පිස්ටෙන් නිපදවී නොමැති අතර එම කොටස් පිස්ට පරීක්ෂාවට පිළිතුරු නොදේ. ටියුට් එක ළඟ ඇති කියලා මේ ටියුට් එක අයියෝ මේ ටියුට් එක ඇදිනේ ඕගොල්ලෝ ටියුට් එක නැත්තම් මේ කියනේවත් නැත්නම් කමන්නේ රෙකෝඩින් එක දෙන්න ටියුට් එක නැති ළමයි මේ ආයෙ රෙකෝඩින් එක බලන්න ටියුට් එකත් එක්ක ඔව් ඉතින් ඔව් ටෙක්ස්ට් බුක් එකේ තියෙනවනේ ටෙක්ස්ට් බුක් එකෙන් හරි බලා ගන්න පුළුවන් කොමනාවක් තියෙන ළමයි ටෙක්ස්ට් බුක් එකෙන් බලා ගන්නවා good කොහොමද තමයි ඉගෙන ගන්න ඕනේ හරි ඕකේ අන්තිම මැක්‍රෝ අපිත් ආසයි මේ වගේ වුණත් තියෙන ළමයි එක්ක වැඩ කරන්න. කියන්නේ ටියුට් එක ළඟ නැහනු ඒක තමයි අපි දැන් 9ට ඉවර කරන්න හිටියේ මේ ඉක්මනට ගියා. කමන්නේ good අපි අර මේ ළමයි ආසයිනේ ඉතින් අර පන්ති ඉවර කරන ටයිම් එකට කලින් ඉවර කරන්න කවුද ආස නැත්තේ නේ. සමහර ළමයිට බඩගිනි ඉන්නේ තව විනාඩි පොඩි වෙලාවක් ඉස්සර තව විනාඩි 20ක් දෙන්න. අපි ඊට පස්සේ බත් කමු. අපිට බඩගිනි. හරි දැන් අපි යන්නේ ප්‍රභාසංශ්ලේෂණයේදී ඔක්සිජන් වායුව නිපදවෙනවා කියලා පරීක්ෂා කරන්න. දැන් ඇයි මම කිව් අර මුලින්ම මම මේ කිව්වේ ප්‍රභාසංශ්ලේෂණයේ රියැක්ෂන් එක මොකද්ද? CO2 ජලය අමුද්‍රව්‍ය විදිහට භාවිතා කරලා හිරු එළිය නැත්නම් ආලෝකය තියෙද්දි හරිත ප්‍රදවල ප්‍රභාසංශ්ලේෂණය සිද්ධ වෙලා ග්ලූකෝස් ප්ලස් O2 හැදෙනවා. කොහේ හරි ප්‍රභාසංශ්ලේෂණය සිද්ධ වුණා කියලා අපිට එවිඩන්ස් එකක් නේ නැත්තම් මොකද්ද සාක්ෂියක් නේ. දැන් කොහේ හරි තැනක ප්‍රභාසංශ්ලේෂණය සිද්ධ වුණා නම් ග්ලූකෝස් O2 හැදෙනවා. කොහේ හරි තැනක O2 හැදලා තියෙනවා අපි කියන්න පුළුවන් ආයතන ප්‍රභාසංශ්ලේෂණය සිද්ධ වෙලා තියෙනවා කියලා. තේරුණා නේද? කොහේ හරි තැනක O2 හැදලා තියෙනවා අපි කියන්න පුළුවන් ඒක මොකද ප්‍රභාසංශ්ලේෂණයේ ප්‍රතිඵලයක් විදිහට O2 හැදෙනවා. කොහේ හරි තැනක O2 හැදලා තියෙනවා නම් අපි කියන්න පුළුවන් ඒක ප්‍රභාසංශ්ලේෂණය සිද්ධ වෙලා තියෙනවා කියලා. අන්න ඒක තමයි මෙතන ඔප්පු කරන්නේ. මේකට අපි ගන්න නියම මෙන්න මේකට කියනවා ද්‍රෝණිකාවක් කියලා. ඒ කියන්නේ අර ලොකු ද්‍රෝණිකාව නෙවෙයි ද්‍රෝණිකාව ද්‍රෝණිකාව ද්‍රෝණිකාවක් ද්‍රෝණිගාව නෙවෙයි ද්‍රෝණිකාවක්. හරිද?
ද්‍රෝණිකාවක් ගත්තා. ද්‍රෝණිකාවක් අරගෙන මේ වගේ පුණීලයක් දාගන්නවා මේකට. පුණීලයක් දාගෙන ද්‍රෝණිකාව නෙවෙයි ද්‍රෝණිකාව. ඒක අරගෙන කොහොම හරි ඒක උඩින් මෙන්න මේ වගේ පරීක්ෂණවලයක් තිබෙනවා. කැකරුණා දැන්. හරි. පරීක්ෂණවලයක් කැකරුණා දෙකම එකයි. මෙහෙම ගත්තා මේ ද්‍රෝණිකාව නෙවෙයි ද්‍රෝණිකාවක්. ද්‍රෝණිකාවක් ගත්තා. ද්‍රෝණිකාව අරගෙන ඒකට මෙහෙම පුණීලයක් දාගත්තා. ඒකට උඩින් මෙහෙම කැකෑරුම් නලයක් දාගත්තා. ඊට පස්සේ මෙතෙන්ට ජලජ ශාකයක්. මොකක් හරි ජලජ ශාකයක්. ඔය ජලජ ශාක තියෙනවනේ එක එක ඒවා. මොනවද? ඔයගේ සිලබස් එකේ නම් දීලා තියෙන්නේ. වැක්ස්නේරියා නැත්නම් හයිඩ්‍රජන්. වැලිස් නේරියා නැත්නම් හයිඩ්‍රජන්. වැලිස් නේරියා නැත්නම් හයිඩ්‍රජන් ළමයි ජලජ ශාකයක් කරන් මෙතන අපි දාගත්තා. කොහොම හරි මෙතන ඉඳන් ජලය තියෙන්නේ. මේ මේක ශාකයක්නේ. ශාකයක් නම් මොකක්ද වෙන්නේ? ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ වෙන්න ඕනේනේ. ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ වෙනවා නම් මේක ප්‍රතිඵලයක් විතර O2 හැදෙන්න එපේ. ඒ හැදෙන O2 මේ ජලයේ තියෙන මිනිස්. මේ සෑදෙන O2 මේක බලන්න. මේ උඩට ගිහිල්ලා මෙන්න මේ කැකෑරුණාලේ උඩ එකතු වෙනවා. ජලද ශාකයක් තිබ්බා. ප්‍රභා සංශ්ලේෂණය වුණා. O2 හැදුනා. ඒ O2 හැදිච්ච O2 ටික උඩට ගිහින් මේ කැකෑරුණාලේ උඩ හරි හරිද? ඒ ඉතින් මේක මෙතන වෙන්නේ ඕකනේ. ඒ වුණාන් පස්සේ ඔයාලා දන්නවනේ මොකක්ද? අපි මේ දහණය වෙන්න හේතුව ඒ කියන්නේ දහණය කියන්නේ ගිනි ගන්නවා. ගිනි ගන්න හේතුව මොකක්ද? කියන්න බලන්න ටික වලින් හිතලා. තෝරන්නේ පොඩ ඉන්න. ආ තමා වෙන්න. ඔව් හරි ඉතින් මේ ජල මට්ටමේ තමයි උටු වල මේ බුබුල් තියෙන්නේ. බුබුල් බෝල තියෙන්නේ. මේක වායුගෝලීය කොටසනේ. වායුගෝලීය කොටසේ බෝල බේනවනේ විතර නිවර මට ට්‍රැක් වෙන්න ඕනේ. තමා වෙන්න. හරි thank you ඔබගේ උදව්වට. ස්තුතියි. එතකොට කොහොම හරි මෙතන O2 ඇයි මේ sorry. ඇයි දහණය වෙන්නේ ඇයි? ගිනි ගන්න ඇයි? ගිනි ගන්න හේතුව මොකද්ද? දැන් ගිනි තියනවනේ. ගිනි තියනකොට ගිනි ගන්න. ගිනි ගන්න හේතුව මොකක්ද? ඇයි ගිනි ගන්නේ? මොකක් නිසාද? ඒ වගේ දේවල් දන්න හරි. O2 නිසා. O2 නිසා. කොහේ හරි දැන් අපි ගිනි ගොඩක් අය දන්නේ නැති සමහර අය දන්නේ නැති. ඒ දන්නේ නැහැ ඉගෙන ගන්න. ඉගෙන ගන්න යාම ගිනි ගන්නේ නැත්තම් දහනයක් සිද්ධ වෙන්නේ O2 තියෙන නිසා. O2 තිබ්බොත් විතරයි දහනයක් වෙන්නේ. O2 තිබ්බේ නැත්තම් දහනයක් වෙන්නේ නැහැ. අර 10 වසරේ නේද තියෙන O2 දැන් අර එක එක වායු පරීක්ෂා කරන්න තියෙනවා පොප්පණක් සමග දැල්ලි එහෙම මේ වෙලෙක තියෙනවනේ. ඒකට ඔක්සිජන් වායු පරීක්ෂණාත්මක මේ කරන එක මොකද්ද? පුලිඟු පුරක් අල්ලනකොට එකක් වෙනවා. පුලිඟු පුරක් ගන්න කියන්නේ හඳුන් පුරක් වෙන්නේ. අපි හඳුන් පුරක් පත්තු වෙලා මේ හරි කොට ගිනි ගන්නකොට නේ ඊට පස්සේ හඳුන් ඩොට් එක ඔය කියන මේ හරි පුරේ. ඒකට තමයි පුලිඟු පුරක් කියන්නේ. එතකොට O2 තියෙන තැනකට මේ පුලිඟු පුර ඇල්ලුවොත් නැත්නම් ගිහිල්ලා කොහොමද තුනක් තිබ්බොත් මේ පුලිඟු පුර ගිනි ගන්නවා. ගිනි ගන්නවා. ඒ ගිනි ගන්නේ මොකද මේ දහන පෝෂක වායු තමයි O2 කියන්නේ. O2 තිබ්බොත් තමයි ගින්දරක් ඇති වෙන්නේ. ගිනි ගන්නේ දහන වෙන්නේ ඔක්කොම වෙන්නේ O2 තියෙන නිසා. එතකොට මෙතන මේ පුලිඟුරක් තිබිලා පුලිඟුර ගිනි ගන්නේ O2 තිබුණේ. පුලිඟුර ගිනි ගත්තොත් එතන O2 තිබිලා තියෙනවා. ඒ නිසා මෙතන O2 තියෙනවා කියලා චෙක් කරන්න අපි මේක පොඩ්ඩක් හිමීට උස්සලා මෙහෙම උස්සන්න පුළුවන් නේ. ඕට හිමීට උඩ උස්සන්න. අර මේකෙන් එක තැනක් ඕපන් වෙනකොටම ඉක්මනට පුලිඟුර බලන්න. ඒ පුලිඟුර අල්ලන පුලිඟුර ඉක්මනට ගිනි ගත්තොත් අන්න අපිට නිගමනය කරනවා එතන O2 තිබිලා තියෙනවා කියන්නේ. තේරුණාද? තේරිලා තේරුණා.
හරි තේරලා තියෙන ළමයින්ට. එතකොට තේරෙනවානේ. එතකොට ඒ එතනින් අපිට දැන් මේ ෆැක්ටරියල් එක කරනකොට මෙතන ඕටෝ හැදෙනවා. මේ බබල්ස් යනවා කියලා මෙතන ඕටෝ එකතු වෙනවා. ඊට පස්සේ පුලින් කූරක් අරගෙන මේ ගොඩොක්සර් පුලින් කූර ඇල්ලුම් පස්සේ ඒ පුලින් කූර එකපාරම ගිනි ගන්න ගත්තොත් අපිට නිගමනය වෙන්නේ තියෙනවා කියන්නේ. ඉගෙන මොලේට තේරෙන්නේ සතුටුයි. හරි අපි ඒක කියමු. අවශ්‍ය ද්‍රව්‍ය බ්‍රෝනිකාවක්. බ්‍රෝනිකාව නෙමෙයි බ්‍රෝනිකාවක්. කැකෑරුම් නලයක්, පුණියලයක්, ජල රූප ශාකයක්. මේ පොරු වචන මේ ජල ශාකයක් දැම්ම කියන්නේ ජල ශාකයක් කියලා දැම්මම මොකද වෙන්නේ? ජල රූප ශාක. මේ ලියන එක දන්නවා කියලා පෙන්නන්න තමයි අපිට හදන්නේ. පොත ලියන එක දන්නවා කියන්නේ. අපි දන්නවා ජල රූප ශාක කියන්නේ ජල ශාක කියලා. එහෙනම් ලේසියෙන් දෙන්න. හරි කොහොම හරි ක්‍රියාපිළිවෙල ද්‍රෝණික ගෙන එයට ජලය දමනු. ඉන්පසු වැලිස්නේරියා හෝ හයිඩ්‍රිඩ්ලා වැනි ජල රූප ශාක කීපයක් පුණිය තුන රඳවන්න. අර මෙතන එක ශාකයක් දාන්න පුළුවන් ශාක ගොඩක් දාන්න පුළුවන්. ශාක ගොඩක් දැම්මොත් ඕඩු වැඩි ප්‍රමාණයක් එකතු වෙනවනේ. අන්න ඒ නිසා තමයි ශාක ගොඩක් දාන්න කියන්නේ. ඊට පස්සේ කොහෙද? කොහෙද? හරි. රූපසරණ ආකාරයට කැකෑරුම් නලයක් ජලයෙන් පුරවා ජලය තුලදී යටිකුරු කර පුණියලේ තබනවා. මේ යටිකුරු කරලා තමයි පුණියලේ තිබ්බේ. යටට සෙට් වෙන තමයි පුණියලේ තිබ්බේ. ඊට පස්සේ එම ඇටුම හොඳින් හිරු එළිය ඇති ස්ථානයේ තබනවා. හිරු එළිය තියෙන ස්ථානයේ මේක තියෙනකොට හොඳට හිරු එළිය මෙතන වැටෙනවා. හිරු එළිය මෙතන වැටෙන නිසා ප්‍රභා සංශ්ලේෂණය හොඳට සිද්ධ වෙනවා. සිද්ධ වෙන නිසා O2 මෙතන ගොඩක් හැදෙනවා. ප්‍රභා සංශ්ලේෂණ ප්‍රතිඵලයක් නේ O2 කියන්නේ. ඊට පස්සේ ජල රූප ශාක වලින් පිටවන වායුව කැකෑරුම් නළුවේ පරිමාවෙන් 4/3ක් පමණ එකතු වූ පසු එහි ඇති ජලයේ සෙමින් ඉවත් කර එහි විවෘත කෙළවර විවෘත කෙළවරෙන් නලය තුලට කුලිඟ පුරක් ඇතුළු කරන්න. ඒ කියන්නේ මේ නලය හතරකට බෙදලා මෙතන වායු පරිමාව වැඩි වෙන්න මේ ජල පරිමාව මේකෙන් වැඩි වෙනවා. ඒ කියන්නේ ඒක මෙතන වායු වැඩි වෙන්න කොහොම හරි ජල පරිමාව වැඩි වෙනවා. යටට ගිහිල්ලා කොහොම හරි මේ මුළු නලයෙන් 4/3ක් විතර ඕඩු පිරුණම් පස්සේ ඒක හිමීට උස්සලා මෙතන කුලින් දුරක් යනවා. එතකොට ඒක තමයි ක්‍රියාපිළිවෙල. නිරීක්ෂණය තමයි ජල රූප ශාක වලින් වායු බුබුලු පිටවන අතර වායුව කැකෑරුම් ඉහළ කරගෙන එකතු වේ. මෙතන වායුව එකතු වෙනවා. එම වායුව තුළට ඇතුළු කරන ලද කුලික්කුවර දීප්තිමත්ව දැල්වේ. ඒ දීප්තිමත්ව දැල්වෙන්නේ මොකද ඕඩු කියන්නේ දහන පෝෂක වායුව. ඒක දහන පෝෂක වායුව කුලින් පුරක් ගන්නකොට ඒක දැල්වෙන්නේ. ඒක තමයි සිද්ධ වෙන්නේ. නිගමනය ප්‍රභා සංශ්ලේෂණයේදී ඔක්සිජන් වායුව නිපදෙනවා. හරිනේ දැන් ඉතින් මේක මෙතන කුලින් පුර අල්ලද්දී මේක දැල්වුවොත් මෙතන ඔක්සිජන් හැදිලා තියෙනවා. ඔක්සිජන් හැදිලා තියෙනවා ඔක්සිජන් සිද්ධ වෙලා තියෙනවා. එයින් අපිට කියන්න පුළුවන් ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ වුණොත් O2 හැදෙනවා කියලා. තේරුණා නේද? අන්න හරි. good. නිගමනය ඔක්සිජන් වායුව තුළදී පුලින් පුර දීප්තිමත්ව දැල්වේ. මේ පැට්‍රිකල්ලත් හරිනේ මං හිතනවා තේරෙන්නත් කියලා. මේ අද පළවෙනි දවසේ අපිට මිනිස්සුනේ. එහෙම තමයි ඉතින් පොඩි පොඩි වැරදි පිටුල පළවෙනි දවසේ නිසා ගණන් ගන්න බා වැරදි හදාගෙන ඉස්සරහට යන්න. මේ පිට අනිවාර්යයෙන් එකෙන් හරි තේරෙනානේ. ඒ මට ඇති. හරි හරි හරි. හරි අපි යන් අන්තිමට අපි මේ 9ට ඉවර කරනවා කොට අන්තිමට හරිම සතුටු අවස්ථාවක්. අපිත් කැමති නැහැ පන්ති දෙක. අපි ඉක්මනට ඉවර කරමු මේ ප්‍රභා සංශ්ලේෂණයේ කාර්යභාරය. හරිද? පළවෙනි කාර්යභාරය තමයි සීලමු ජීවීන් හට සපයාගෙන දායක වෙන්නේ. සීලමු ජීවීන්. කියන්නේ මේක පොයින්ට් අර ලොකු පොයින්ට් එකක්. මුලින්ම කියනකොට මේක ඔහේ හිතෙන් ඒ පෘථිවිය මත ජීවත් වෙන සෑම ජීවියෙක්ම ඍජුවම වක්‍රාකාරව ප්‍රභා සංශ්ලේෂණය මත යැපෙනවා. ඒ කියන්නේ ඒක මෙහෙම දැන්
අපි විෂම පෝෂී අපිට අපේ ඇඟේ අපි කරන්නේ වෙන කෙනෙක් හදාගත්ත ආහාරයක් අපි ගන්න එක අධිග්‍රහණය කරනවා. ශාකය එහෙම නෙමෙයි. දැන් අපි අපිට කන්න ඕන වුණොත් අපි කඩේට ගිහලා යන්න පුළුවන්. ඒක අවුලක් නෑ. ශාක එහෙම නෙමෙයිනේ. ශාක වගේ ඒවා ඒ කියන්නේ සුළු භෝජන. ඒ කියන්නේ ඒගොල්ලන්ට ඕනේ ආහාර ටික ඒගොල්ලෝම හදාගන්න. දැන් ඕගොල්ලෝ දැන් කොළ පාටක කඩේකට ගිහලා හම්බ වෙනවා නෑනේ. එහෙම මේ ගස් ගිහලා නෑනේ. හොටෙල් වල ගිහලා ගස් ගන්න නෑනේ. ලොකු කොළ පාටක හොටෙල් එකකට ගිහලා කෑම කන්න. එහෙම දැකලා තියෙනවා. නෑනේ. එහෙම දැකලා නෑනේ. ලොකු කොළ පාට ගහ හොටෙල් එකකට ගිහලා කෑම කන්න. ඉඳගෙන. එහෙම දැකලා තියෙනවා නෑනේ. සමහර ළම එහෙම දැකලා තියෙනවා. අපෝයි ඩිස්නි වර්ල්ඩ් එකේ ජීවත් වෙන්නේ. හරි හරි. සමහර ගස් වලට ඇවිදින්න ඕන නැහැ. සමහර ගස් ඒවා හොටෙල් එකේ ගිහලා. අපේ පැත්තේ ගස් වලට විතරද කොහෙද එන්නේ? ඔව් ඔව්. සමහර අය ඉතින් සුරංගනාවියෝනේ ඩිස්නි වර්ල්ඩ් එකේ ජීවත් වෙන්නේ. කෙනෙක් සුරංගනාවයි. හරි. ප්‍රවාසාංශයේ පරිණි කාර්යභාරයෙන්. ඒතකොට අපි සුවම්බුක්ති විෂම පෝෂයෙන් අපිට ආහාර හදාගන්න බෑ. අපි කරන්නේ වෙන කෙනෙක් හදාගත්ත ආහාර ගන්න. ඒ ශාක කියන්නේ මේ ස්වයං පෝෂණය නෙවෙයි. සෝරි ශාක කියන්නේ විෂම පෝෂණය නෙවෙයි. ඒගොල්ලොන්ට ඕනි ආහාර ඒගොල්ලෝ හදාගන්න. තේරුණාද? අපිට එහෙම බෑ. ඒ ශාක වලට එහෙම පුළුවන්. හරිද? එතකොට ඒ නිසා දැන් අර අපි මොකක් හරි හොඳට හිතලා බලන්නකො. අපි මොන කෑම කෑවත් දැන් අපි මොන කෑම කෑවත් ඒක සරල කරන් ගියාම මේ එතන තියෙන ශක්තිය ප්‍රතිපදාව තමයි. ඒ කියන්නේ මේ හිතන්න දැන් ඔයාලා හිතන්නේ අපි දැන් ඇපල් ගෙඩියක් කනවා කියලා අපිට ඇපල් හදා ගන්න බෑනේ. ඒ නිසා අපි කරන්නේ ශාකයක් හදපු ඇපල් ගෙඩියක් කන්නේ. ඒතොර ශාකයක් ප්‍රභාසංශ්ලේෂණය කරලා ඒ හදාගත්ත පිස්ටේ සංචිත කරලා තමයි ඇපල් ගෙඩිය හදන්නේ. ඒ හදාගත්ත ඇපල් ගෙඩිය තමයි අපි කන්නේ. අපිට අපේ යගේ ඇපල් හදා ගන්න බෑනේ. ඒ වගේ තමයි අපි කන හැම කෑම එකක්ම එනවා. දැන් ඔයා හිතන්නේ අපි චිකන් කන්න උඩ චිකන් ගස්සන හැදෙන්නේ නෑනේ වගේ සීන් එකක් කියලා. ඉතින් චිකන් ගස්සන හැදුන්නේ නැතු වුණාට චිකන් කියන කුකුලත් කන්න බැුණානේ. ඌත් ගොඩක් දුරට ශාක භක්ෂ්‍ය දේවල්නේ කන්නේ. ඌ ශාක හදන දේවල් ඌ කන්නේ. ඒ කියන්නේ ශාක වලින් හදන කරි කෑම. ශාක වලින් හදන මොකක් හරි කෑම කුකුල කනවා. ඉති කුකුලා මොනේ සිද්ධ වෙන්නේ ආහාර දාමයක් කියන්නේ මෙන්න කොහොම හරි ගත්තාත් ඒකේ සරලද මේක කොහෙම ගියත් ඒකේ සරලද මේක ප්‍රභාසංශ්ලේෂණයක් නැත්නම් ප්‍රභාසංශ්ලේෂණය ගන්න. හරිද? එතකොට ප්‍රභාසංශ්ලේෂණය මත තමයි හැමෝම දාන්නේ. දැන් සිංහයා හිතන්නකො. සිංහයා 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 ගත්තන් පස්සේ සිංහයා හාවෙක් කෑවා කියලා හිතන්නකො. ආවා. ඉතින් මේ ආව කන්නේ ශාකනේ. උදු පිළිලි. උදු පිළි කියන්නේ ශක්තියක් විතර. උදු පිළි තමයි ගන්නෙ. ඒකට ඌ තමයි සිංහයා කන්නේ. කොහොම හරි මොනවා හරි දාන්නේ ගත්තත් හරිත ඇල්ගාවෙක් නැත්නම් හරිත ශාකයක් මැද තමයි මේ හදාපගලා තියෙන්නේ. තේරුණාද? ඒකට ඔයාලා තේරෙනවා මේ අපි මේ ප්‍රභා සංශ්ලේෂණය නැත්නම් අපිත් නෑ කියලා. අන්න ඒක තමයි. ප්‍රභා සංශ්ලේෂණය නැත්නම් අපිත් නෑ. ප්‍රභා සංශ්ලේෂණය කියන එක නිසා තමයි මේ ලෝකේ ජීවත් වෙන හැම ජීවියෙම ප්‍රභා සංශ්ලේෂණය නිසා. ප්‍රභා සංශ්ලේෂණය නැත්නම් කවුරුත් නෑ. ඒ තමයි පළවෙනි එක. ප්‍රභා සංශ්ලේෂණයේ හරිත ශාක විසින් ආලෝක ශක්තිය ආසනික ශක්තිය නෙවෙයි රසායනික ශක්තිය බවට පරිවර්තනය කරන ලදී. මෙහිදී ශාක ආහාර තිබෙන අතර පෘථිවිය මත ජීවත් වන සියලුම ජීවීන් ඍජුවම හෝ වක්‍රාකාරව මෙම ආහාරයට වෙන්නේ තේරුණානේ. සිංහයා මාංශ භක්ෂක වුණාට ඌට මාංශ හැදෙන්නේ ශාක කාලනේ. දැන් මේ ශාක නැති වුණොත් හාව හැදෙන්නේ නැහැ. හාවට දෙන්නේ නැහැ. හාව නැති වුණොත් ඌ කන්න දෙන්නේ නැති වෙනවා. එතකොට කොහොම හරි මේ පොයින්ට් එක කියන්නේ මේ මුළු ලෝකෙම ප්‍රභාසංශයේ ශාක මුක්තවරක් බව තිබෙන්නේ. ප්‍රභාසංශයේ ශාක නැති වුණොත් අපිත් left.
කොහොම හරි ඒක තමයි පළවෙනි පොයින්ට් එක. දෙවෙනි පොයින්ට් එක ස්වභාවික ජීවීන්ගේ ශ්වසනයට අවශ්‍ය වන ඔක්සිජන් වායුව පිට කිරීම. ඇයි මං මුලින්ම නෙවෙයි මුලින්මත් කිව්වා මේ දැන් දන්න ප්‍රබෝෂන රියැක්ෂන් එක මොකද්ද? CO2 තියෙනවා, ජලය තියෙනවා, ආලෝකය නැත්නම් හිරු එළිය, ග්ලූකෝස් ග්ලූකෝස් හැදෙනවා, ඊට අමතරව O2 හැදෙනවා. අපේ ශ්වසන වායුව මොකක්ද? අපි ආශ්වාස කරන වායුව මොකක්ද? මොකද්ද අපි ආශ්වාස කරන වායුව දන්නවනේ. ඒක දන්නේ නැති අය නෑනේ. O2 අන්න අපි ශ්වසනය කරන්නේ O2. O2 තමයි අපි ශ්වසනය කරන්නේ. අපි ආශ්වාස කරන්නේ මේ O2 ප්‍රාශ්වාස කරන්නේ CO2. ඒ කියන්නේ අපේ ශ්වසන වායු දෙකයි තියෙන්නේ CO2 O2 කොහොම හරි ඔක්සිජන් නිසා තමයි අපි රැස් පවතින්නේ. මෙතන පොයින්ට් එක කියන්නේ ඒක. ස්වභාවික ජීවීන් කියන්නේ ඔක්සිජන් ආශ්වාස කරන ජීවීන්ට. නිර්වායු ජීවීන් කියන්නේ අපි ජීව කොටසක් ඉන්නවා. ඒ වගේ නෝගොල්ලොන්ට නෑ. ස්වභාවික ජීවීන්. ඒ කියන්නේ ඔක්සිජන් මත ඔක්සිජන් ආශ්වාස කරන ජීවීන්. ශ්වසනයට අවශ්‍ය ඔක්සිජන් වායුවට ඉදීම. ප්‍රභාසංශ්ලේෂයේ ශාක නැත්තම් අපිට කොහෙන්ද කියන්නේ O2 නෑ මේ වායු ගෝලයේ යුතේ O2 ප්‍රමාණයක් තියෙනවා. ඒක මේ ලෝකේ ජීවත් වෙන හැම ජීවියෙක්ම හැමදාම දැන් මේක අපේ පෘථිවියේ මේ හැදිලා අවුරුදු බිලියන වගේ අවුරුදු බිලියන 4.6 වගේ කාලයක් වෙනවා. ඒතකොට ඒ කාලේ මේකේ ජීවීන් කොච්චර හැදිලා ඇද්ද? අර පෘථිවියේ වායු ගෝලයේ තිබුණු O2 ටිකක් තිබුණා බට් ඒ ටික කාලෙත් එක්ක ජීවීන් අරගෙන විනාශ කරන්න ඇතිලා තියෙන්නේ. දැන් අලුතෙන් O2 හැදෙන්න ඕනේ. ඒ අලුතෙන් O2 හැදෙන එක කරන්නේ සුඛ විසි ප්‍රභාසංශ්ලේෂ ශාක විසි. ප්‍රභාසංශ්ලේෂ ශාක නැත්තම් මේ O2 හැදෙන්නේ නැහැ. O2 හැදෙන්නේ නැති වුණොත් ඉතින් අපිට හුස්ම ගන්න දෙයක් නැහැ මැරෙලා යනවා. ඒ නිසා අපි සම්පූර්ණයෙන්ම රඳාපව තිනවා ප්‍රභාසංශ්ලේෂ සහ ප්‍රභාසංශ්ලේෂ ශාක මත. තුන්වෙනි පොයින්ට් එක. ද්‍රව්‍ය දහනයට අවශ්‍ය වෙන ඔක්සිජන් වායු ටික ගන්න. දැන් ජීවීන්ට ශ්වසනයට විතර ඔක්සිජන් වායුද මේ අත්‍යවශ්‍ය වෙන්නේ නැහනේ. දහණයටත් ඔක්සිජන් වායු අත්‍යවශ්‍ය වෙනවා කියලා මම කිව්වනේ. දහන වායුව තමයි ඔක්සිජන්. එතකොට O2 නැත්තම් දහනයක් සිද්ධ වෙන්නේ නැහැ. දහන සිද්ධ වුනේ නැත්තම් මේ ලෝකෙ හිතන්නකෝ. අපෝ වෙන අවුල්නේ දැන් අපිට උයන් කන්න බෑ. මුකුත් කරගන්න බෑනේ. දහන නැත්තම් ගින්දර බර්ඩ් අපිට හිතන්න ඔය ජරාවක් එතකොට මුකුත් කරගන්න බෑනේ. ඒ නිසා දහණය කියන එක අපේ ලෝකේ ජීවේ අඛණ්ඩතාවය පවත්වා ගන්න අත්‍යවශ්‍ය දෙයක්. ඒ දහණය වෙන්න අනිවාර්යයෙන්ම O2 ඕනේ. තේරුණාද? තේරුණාද? හ්ම්. හරි. පළවෙනි එක තමයි ප්‍රභාසංශ්ලේෂණයේ පළවෙනි වැදගත්කම සියලුම ජීවීන් ප්‍රභාසංශ්ලේෂණය කියන ක්‍රියාවලිය විතර අදා පවතින්නේ. හැම ජීවියෙක්ම තාපතියි. ඒගොල්ලෝ තමයි අපි ජීවත් වෙලා ඉන්නේ. දෙවෙනි පොයින්ට් එක තමයි ප්‍රභාසංශ්ලේෂණය අපේ ස්වභාවික ජීවීන්ගේ ශ්වසනයට සඳහන් ඔක්සිජන් හැදෙන්නේ ප්‍රභාසංශ්ලේෂණය නිසා. තුන්වෙනි පොයින්ට් එක තමයි අපි මේ දහණය සඳහා O2 හදන්නේ ප්‍රභාසංශ්ලේෂණය නිසා. හරි. හතරවෙනි පොයින්ට් එක. ශ්වසනයේ දහණය වැනි ක්‍රියාවන් නිසා පරිසරයට එකතු වන කාබන් ඩයොක්සයිඩ් වායුව පරිසරයෙන් ඉවත් කිරීම. දැන් අර අපේ බලන්න අපි ශ්වසනය ගත්තන් පස්සේ මේ මිනිස්සෙක් නමක් දාමු ඕනේ O2 ගන්නවා CO2 පිට කරනවා. ඕකනේ සිද්ධ වෙන්නේ. O2 අරගෙන CO2 පිට කරනවා. හරිද? දහනයක් වෙනකොට ඔක තමයි වෙන්නේ. දැන් මොකක් හරි බර්න් වෙනවා නේද? දැන් පොඩ්ඩක් කඩදාසි ගෑනේ. මේක ගිනි ගන්නවා මෙහෙම ගිනි ගන්නම් වෙන්නේ ගිනි ගන්න O2 අත්‍යවශ්‍ය වෙනවා. මේක ගිනි අරගෙන වායු කුලයට CO2 මුද. හරිද? දැන් CO2 මුද වායු කුලයට පස්සේ මොකද වෙන්නේ? දැන් කාටද කියනවා අවුලක් නැහැ CO2 දෙමවුලක් නැහැ CO2 වලට. කිසිම අවුලක් වෙන්නේ නැහැ. මොකද ලොකු ප්‍රශ්නයක් වෙනවා CO2 වායු කුලයට කියන්නේ. CO2 වැඩි වෙන්න අපේ මේ ලෝකේ උෂ්ණත්වය වැඩි වෙනවා. උෂ්ණත්වය වැඩි වෙනත් එක ප්‍රශ්න ගොඩක් වෙනවා. උෂ්ණත්වය වැඩි වුණ නියගේ ග්ලැසියර්ස් දිය වෙලා ඒ උස්සට ගිහිල්ලා පොඩි අයිලට්ස් යට වෙන්න පුළුවන්. ඊට පස්සේ ප්‍රශ්න ගොඩක් වෙනවා ගෝලීය උණුසුම ඉහළ. ගෝලීය උණුසුම ඉහළ ප්‍රධාන සම්ප්‍රදාය තමයි CO2. CO2 සාමාන්‍ය සීමාවට වැඩි වුණොත් අනිවාර්යයෙන්ම බේස් එකක් වෙනවා. ඒකේ බැලන්ස් එක ගහන් යන්නේ ශාක නිසා. මොකද ශාක මොකද්ද කරන්නේ? ශාක කරන්නේ මොකද්ද?
ශාක කරන්නේ ශාක කරන්නේ දැන් මිනිස්සු කරන්නේ O2 ලබාගෙන CO2 පිට කරනවා. හරිද? ශාක කරන්නේ කියන්නේ පැත්ත. ශාක කරන්නේ CO2 අරගෙන O2 පිට කරන එක. බලන්න කොච්චර හොඳ වැඩක් කරන්නේ කියලා. මූ මේක කරේ නැත්නම් අපි මැරෙලා නෙමෙයි වෙනවද? එතකොට ඊට අමතරව මේ CO2 වරක් අපිට O2 දෙනවා කියපු කාබනික ආහාර හරි දෙනවා අපිට. එතකොට ලොකු වැඩක් මේ ගස් කරන්නේ. අය ගස් කපන්න එපා. ගෙදර ගහක් කෙපුවත් ඔයාලා මේ අර නිකන් අර මර්ඩර් එකක් කරනවා වගේ බං වෙන්නේ. උඹලා ගස් කපන්න එපා. ඊට පස්සේ හතර වෙනි පොයින්ට් එකත් හරි. පස්වෙනි පොයින්ට් එක. වායු ගෝලයේ ඔක්සිජන් හා කාබන් ඩයොක්සයිඩ් සංතුලිතය සන්තුලිතව පවත්වා ගැනීම. ඒක තේරෙනවානේ. මොකද මිනිස්සු දහනේ මොහාරයක් දහනය කරනකොට වායු ගෝලයට CO2 ගන්නවා. ඊට අමතරව ශ්වසනයේනු CO2 උදාහරණ. එතකොට වායු ගෝලයේ CO2 ප්‍රමාණය වැඩි වෙනවානේ. ඒක අඩු කරන්න ඕනේ සහ අපිට උත්හෙන්න ඕනේ. ඒ දෙකේ CO2 සහ O2 කියන එකේ තුලිතතාවය නැත්තම් අනුපාතයක් විදිහට දාමු. මේ බැලන්ස් එක ගහන් යන්නේ ශාක නිසා. ශාක නැතුනොත් මේක පට්ට විදිහට අන්බැලන්ස් වෙනවා. අන්බැලන්ස් වුණොත් අපිට එහෙම ජීවියක් පවත්වා ගන්න බෑ. නිර්වායු ජීවිත විතරක් ජීවත් වෙයි මේක. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ CO2 O2 ගේට් බැලන්ස් කරගෙන එක අත්‍යවශ්‍ය දෙයක්. ඒක කරන්නේ සම්පූර්ණයෙන්ම ශාක විසින්. ඒ තමයි කියන්නේ. හයවෙනි එක කාබන් චක්‍රය පවත්වාගෙන යන්න නායක වේ. කාබන් චක්‍රය කියලා තියෙන චක්‍රයක්. ඒක ඕගොල්ලන්ට පාඩමක් තියෙනවා මොකද ජෛව ගෝලයේ පාඩමේ නේද? අපි එතකොට ඒක කතා කරමු. දැන් ඒක කතා කරන්න නැහැ. කෑල්ල. කාබන් චක්‍රය පවත්වාගෙන යාමටත් මේවා සංශ්ලේෂණ වැදගත් වෙනවා. තේරුණාද? එහෙනම් ඉතින් ඔච්චර තමයි මේ පාඩමේදී මම හිතනවා තේරෙන්නේ නැති කියලා. මෙහෙමයි මේක පළවෙනි දවසේනේ ගොඩක් අර ඕගොල්ලෝ හිතුවතර නැතුව ඇති මිනිස්සුනේ අපි ටික ටික හදාගන්න. ඕගොල්ලෝ මෙහෙම ප්‍රෙසන්ටේෂන් ගොඩක් යනවා. පේපර් ඩිස්කෂන් ටිකක් යනවා. මේක අපි ක්වික් රිවිෂන් එකක් කරන්නේ. මේකෙදී කරන්නේ මේ පොඩි කාලයක් ඇතුළත සිලබස් එකේම වටේ රවුමක් ගිහිල්ලා අර පැට්‍රිකලි ඕගොල්ලෝ දන්නවද අවුරුදු දෙකක් කරන ෆුල් සිලබස් එක මාස දෙකකින් ඉවර කරන්න බෑනේ. ඕගොල්ලෝ එක්සෑම් එකට මාස දෙකක් වගේ තියෙනවා. ඒත් අපිට මෙහෙම මුකුත් නොකර ඉන්නවනම් පේපර්ස් ටික ඇනලයිස් කරලා ඒ පේපර්ස් වල වැඩිම ලකුණු පාඩම් ටිකක් මේ පොඩි කාලේ තුන කව කරන්නත් පුළුවන් සහ පේපර් ඩිස්කෂන් වලත් ඒ දේවල් ටික කරන්න පුළුවන්. ඒක තමයි අපි මෙතනින් කරන්නේ. මොන දේ කරේ පුළුවන් නම් පේපර් ඩිස්කෂන් වලට එන්න. පේපර් ඩිස්කෂන් එක කියන්නේ සාම්ප්‍රදායික පේපර් ඩිස්කෂන් එකක් නෙවෙයි අපි කරන්නේ. ඒකේ ෆුල් පේපරේ හැම ප්‍රශ්නයක්ම අපි ඩිස්කස් කරනවා සහ ඒකට විවරණයක් ඕගොල්ලන්ට දෙනවා. ප්‍රශ්නේ කොහොමද හිතන්නේ? මේ ප්‍රශ්නේ කොහොමද උත්තරේ ගන්නෙ? මොකද්ද කරන්නේ? මේ ප්‍රශ්න කොහොමද අපි හිතන්නේ කියන එක ඉතින් හැම දෙයක්ම අපි ඔයගොල්ලන්ට කියලා දෙනවා මේ පේපර් ඩිස්කෂන් එක. පේපර් ඩිස්කෂන් එක මිස් කරගන්න එපා. ඒ කියන්නේ ඒක ප්‍රී දෙනවා. එක්සෑම් වෙනවා පේපර් ඩිස්කෂන් එක ප්‍රී දෙනවා. ඕගොල්ලෝ ලැබිලා වැඩක් කරලා ගේමක් ගහ ගන්න. අමාරු පාඩම් ටිකක් කරනවා. ඕගොල්ලන්ට මොනවාරි අමාරු පාඩමක් තියෙනවා අපි ඉල්ලන්න පුළුවන්. ඒක කරලා දෙන්න. දැන් අර අපි කරන්න මේ අපි PDF එක හදලා දාන්න කිව්වේ කරන පාඩම් සෙට් එකක් තියෙනවා. කරන පේපර්ස් ටිකක් තියෙනවා. ඒ ටිකට අමතරව ඔයගොල්ලන්ට මොකක්ද දෙයක් ඕන නම් කියන්න. අපි මේ වගේ සෙමිනාර්ස් වලින් සමහර ගොඩක් පාඩම් සමහර ගොඩක් පාඩම් කියන්නේ සමහර ගොඩක් පාඩම් නෙවෙයි මේ පාඩම් ගොඩක් කවර් කරලා දෙනවා. ඊට අමතරව ඔයගොල්ලන්ට මොනවද දෙයක් ඕන නම් ඒකෙන් ඉතින් ගෲප් එකේ ඉන්න වෙන්නේ ගොඩක් අය. එහෙම කරමු. පේපර් ඩිස්කෂන් එක සෙට් වෙන්නේ. ආයේ නෙක්ස්ට් වීක් ඉඳන් මේ තියරි ක්ලාස් එකේ බ්‍රවුස් කරමු. පේපර් ඩිස්කෂන් එකේදී සෙනසුරමු. එහෙම තමයි තියෙන්නේ. සෙට් වෙලා වැඩක් කරගන්න යාළුවන්ට ෂෙයා කරන්න. මොකද මේ මාසේ නිකන් යන්නේ පේපර් ඩිස්කෂන් කරන්න. ෆ්‍රී යන්නේ වැඩක් කරගන්න නිකන්. එහෙනම් අපි ඉතින් ක්ලාස් එක නතර කරමු නේද? නතර කරමු නේද? මෙසේජ් දාන්න. හරි ළමයින්ට බඩගිනි මේ බත් කන්නේ නම් thank you ආවට අද ලොකු උදව්වක් කරේ ඔයගොල්ලෝ. ඒක ලොකු දෙයක් මට මොකද මගේ ෆස්ට් ක්ලාස් එක. thank you අර උදව් මේ උත්තර දීලා උදව් කරපු ළමයින්ට ගොඩක් thank you.
මං ඇත්තටම හදක් ඇදක් ගන්න කොහොම ස්තුතියි. හරි අපි එන එන් කරනවා මීටින් එක. thank you.